හරි පේපර් එක ගන්න ප්‍රශ්න පත්‍ර මේ වෙද්දී අපි 8ක් ලියලා තියෙනවා. 8න් පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්න යන්නේ. මේක පළවෙනි පාඩමට අදාළ MCQ එකක්. හරි? ඒ කියන්නේ තොරතුරු හා සංයුක්ත තාක්ෂණයේ මූලික සංකල්ප කියන එකට දාලා තමයි මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්නේ. හරි පොඩි පොඩි සංකල්ප ටිකක් තියෙන නිසා අපි ඉක්මනට කතා කරගෙන යමු. මම හිතන්නේ ප්‍රශ්න 49ක් තියෙනවා සම්පූර්ණ පේපර් එකේම. හරි? රයිට් අපි පුළුවන් තරමක් බලමු. ප්‍රශ්න අංක 1. පහත සඳහන් දෑ අතුරින් තොරතුරු සමග සංසන්දනය කිරීමේදී දත්ත ලෙස වර්ගීකරණය කළ හැක්කේ කුමක්ද? හරි. රයිට් අපි ඉගෙන ගත්ත ළමයි පළවෙනි පාඩමේදී දත්ත තොරතුරු කියලා සංකල්ප දෙකක්. දත්ත සහ තොරතුරු. ඔන්න ඔය දෙක බේස් කරගෙන තමයි ඔය ප්‍රශ්න සෙට් එක අහලා තියෙන්නේ පළවෙනි සෙට් එක. රයිට් බලමු. පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය පළමු අංක 5 මගින් උපන් දිනය ලබා ගැනීම. පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකයේ පළවෙනි ඉලක්කම් 5 හරි මගින් උපන් දිනය ලබා ගැනීම. උසස් පෙළ නව සහ පැරණි විෂය නිර්දේශ වලින් පෙනී සිටින සිසුන්ගේ ප්‍රතිශතය දක්වන වට ප්‍රස්ථාරය. ඊළඟට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක බර මලල ක්‍රීඩිකාවගේ මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව 2016 දෙසැම්බර් මාස ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල. හරි. දත්ත තොරතුරු කියන දෙකේ මූලික වෙනස මොකක්ද? මෙන්න මේකයි ඔකේ පදනම. හරිද? දත්ත සැකසුම් ක්‍රියාවලියකට ලක් කරාට පස්සේ තමයි තොරතුරු කියන එක හම්බෙන්නේ. හරි? දත්ත සැකසුම් ක්‍රියාවලියකට ලක් කරාට පස්සේ තමයි තොරතුරු කියන එක හම්බෙන්නේ. හරි? රයිට්. එතකොට යම් දෙයක් දැන් මේ තියෙන යම් කරුණක් සකස් කරලා නම් අරගෙන තියෙන එක මොකද්ද? තොරතුරු. ඒ කියන්නේ එහාට මෙහාට අංක එකතු කරලා අඩු කරලා ගුණ කරලා වැඩි කරලා බෙදලා මොනවා හරි මූලික ගණිත කර්මයකට හෝ මූලික තාර්කික ක්‍රියාවලිය ලක් කරලා නම් ඒ කියන එක අරගෙන තියෙන එක මොකද්ද? තොරතුරක්. එහෙම මූලික ගණිතමය ක්‍රියාවලියකට හෝ තාර්කික ක්‍රියාවලියට ලක් කරන්නේ නැතුව නම් ඒක අරගෙන තියෙන එක රෝ ඩේටා එකක් නැත්නම් අමු දත්තයක්. මුකුත් කරලා නැහැ. හරි දැන් කියෝ. පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකයේ පළමු අංක 5 මගින් උපන් දිනය ලබා ගැනීම. පුළුවන්ද බැයිද? ඒක මට කියන්නකෝ ඉස්සෙල්ලා. ඔයාලගේ NIC කාඩ් එක නම් මං හිතන්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලගේ ඇත්තේ 2000 කීයද? 2007. එහෙම නේ තියෙන්නේ. 2007 ඕමනේ තියෙන්නේ. නේ? හරි. පරණ NIC කාඩ් වල තියෙන නිකන් මේ වගේ 99 ඔහොම යයි. හරි. මේකේ තේරුම මොකද්ද? 1999 ඉපදුණු කියන එක. මේකේ තේරුම මොකද්ද? 2007 ඉපදුණු කියන මේ version වර්ග දෙකක් අතර අන්තිමට V අකුර තියෙන්නේ මේකේ. හරි. මෙන්න මේකේ පළවෙනි ඉලක්කම් 5 ගැන තමයි ඔය කියන්නේ. පරණ version එකේ. හරිද? මේ පළවෙනි ඉලක්කම් 5න් උපන් දිනේ ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හරි. මේ කියන්නේ අපි ගමුකෝ 363 නැතුව 331 වගේ එකක්. හරි. 99 331 කියන එකේ තේරුම තමයි 1999 331 වෙනි දිනයේ ඉපදුණු කියන එක. අවුරුද්දේ දවස් 365ක් තියෙනවනේ. 331 වෙනි දිනයේ ඉපදුණු කියන එක. හරිද? ඒත් එක්ක මේකෙන් කියන්න පුළුවන් මෙයා ගෑනුද පිරිමිද කියලා කියන්නත් පුළුවන්. හරි. ගෑනු කෙනෙක් නම් අපි දැන් හිතමුකෝ ඔන්න කෙනෙක් ඉන්නවා 1995 පළවෙනි මාසේ 23 ඉපදිලා තියෙනවා. හරි. මෙයා පිරිමි කෙනෙක් නම් මෙයාගේ එක එන්නේ 95යි 0.23යි ඔහොම එන්නේ. ඊටු අංක ටික එනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි B. හරි. ගැහැණු කෙනෙක් නම් මෙයාගේ එන්නේ 95 523 5යි 6යි 7යි 8යි 9යි 10යි B. හරි. ඒ කියන්නේ ගැහැණු කෙනෙක් නම් 500ක් එකතු කරනවා. හරි. එතකොට මෙතන තියෙන අංගේ 500 නම් යා ගැහැණු කෙනෙක්. හරි. ඩෙන්ටිටි කාඩ් වල එහෙම සීන් එකකුත් තියෙනවා. හරි.
right. එතන පළවෙනි ඉලක්කම් 5 දිහා බලලා අපිට හොයාගන්න පුළුවන් එකක් මෙයාගේ උපන්දිනය සහ උන්නම් ගැහැණු පිරිමිද කියලා හොයාගන්න පුළුවන් මේ පරණ ක්‍රමයේ අලුත් ක්‍රමයේ ගැන මම හිතන අලුත් ක්‍රමයේ දැන් ගැහැණු පිරිමි කතාව නැහැ. මේකේ සම්පූර්ණ උපන්දිනය වැටලා තියෙනවා. හරි. right. එහෙනම් ඒක ගන්න පුළුවන්. හරි. දැන් අපිට උපන්දිනයෙන් කොහොමද මේ ID card එක උපන්දිනේ ගන්න එක නෙමෙයි මෙතන වැදගත්. ඒක දත්තයක්ද තොරතුරක්ද? දැන් මම කියන්නේ හදලා ගත්තොත් ඒක තොරතුරක්. මෙහෙම තියෙනවා නම් ඒක දත්තයක්. මේක හදලාද ගත්තේ වන්? නැත්තම් එහෙම තිබ්බද? මේක හදලා ගත්තේ. දැන් 365 වෙනි දවස හොයන්න එපා. හදලා ගන්න ඕන. හරි. එහෙනම් ඒක මොකද්ද? තොරතුරක්. දෙවෙනි එක. උසස් පෙළ නව සහ පැරණි විෂය නිර්දේශ වලින් පෙනී සිටින සිසුන්ගේ ප්‍රතිශතය දක්වන වට ප්‍රස්තාරය. අලුත් සිලබස් එකෙන් මෙච්චරයි, පරණ සිලබස් එකෙන් මෙච්චරයි කියලා වට ප්‍රස්තාරයක්. හදලා ගන්න ඕන, සකස් කරලා ගන්න ඕන. ඒක එහෙනම් තොරතුරක්. ගෘහස්ත ගෑස් සිලින්ඩරයක බර කිලෝ 12.5යි. හදලාද ගන්න ඕන? නෑ. ගෘහස්ත ගෑස් සිලින්ඩරයක බරකින් අරකින් අඩු කරලා වැඩි කරලා මොකුත් නැහැ. ගෑස් එක කිරුවාම බර එනවා. හරි. මලල ක්‍රීඩිකාවකගේ මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව. හදලාද ගන්න ඕනේ නැද්ද? ශ්‍රී ලංකා වාර්තාව කිව්වහම කලින් වාර්තාව තිබ්බ කෙනත් එක්ක සංසන්දනය කරලා තමයි ගන්න ඕනේ. ශ්‍රී ලංකා වාර්තාවක්. හරි. 2016 දෙසැම්බර් මාස ලෝක වෙළඳ පොලේ බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල හදලා ගන්න ඕන. ඒ අනුව එකට උත්තරය වෙන්නේ 3. ගෘහස්ත ගෑස් සිලින්ඩරයක බර. ප්‍රශ්න අංක 2. හරි. ඔන්න දැන් දත්ත තොරතුරු පැහැදිලි. පහත් දැක්වෙන දෑ අතුරෙන් දත්ත සමග සංසන්දනය කිරීමේදී තොරතුරක් ලෙස වර්ගීකරණය කළ හැක්කේ කුමක්ද? එක තොරතුරක් අහන්න මේ ජල සැපයුම් ටැංකියක ඇති ජලයේ ලීටර් ප්‍රමාණය. තොරතුරක් නෙමෙයි. එක් දින ක්‍රිකට් තරගයකදී යවන ලබන පන්දු ඕවරයක ඇති පන්දු ගණන 6යි. හරි. ශ්‍රී ලංකාවේ සම්මත මුදල් ඒකකය. දත්තයක් තොරතුරක්ද? දත්තයක්. 2016 නොවැම්බර් මාස ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වර්ෂාපතනය මිලිලීටර වලින්. සාමාන්‍ය වර්ෂාපතනය කිව්වම දෛනික වර්ෂාපතන ඔක්කොම එකතු කරලා දින ගානෙන් බෙදන්න ඕනේ. ඒක හදලා ගන්න තියෙන්නේ. ලෝකේ රටවල් ගණන නැහැ. මෙතන මෙහෙමයි ගණන් කරලා මැනලා කිරලා ගන්න ඒවා දත්ත තොරතුරු. ඒ ගණන් කරනවා කියන්නේ සකස් කරනවා කියන එක නෙමෙයි. සකස් කරනවා කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම, මූලික ගණිත කර්ම වල ලක් කරන්න ඕනේ. දැන් මෙතනම 1 2 3 4 කියලා ගණන් කරොත් එතනින් ඒ සංඛ්‍යාව හැදෙන සංඛ්‍යාව දත්තයක්. හරි. දැන් සාමාන්‍ය වගේ කිව්වට පස්සේ සාමාන්‍ය වගේ හොයන්නේ දත්ත ඔක්කොම එකතු කරලා අවයව ගානෙන් බෙදනවා. ඒතර එකතු කිරීම බෙදීම අන්න මූලික ගණිත කර්ම වලට ලක් කරලා තියෙනවා. ඒතර තොරතුර. හරි. රයිට්. එහෙනම් දෙකට උත්තරය 4. ප්‍රශ්න අංක 3. හරි උත්තර මාක් කරන් යන්න. වැරදි නම් 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී නවසීලාන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාටින් ගප්ලිට් විසින් ලෝක කුසලාන තරඟයේදී පිතිකරයෙකු ලෙස රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 237ක් නොදැවී ලබා ගත්තේය. මෙම ලෝක වාර්තාවේ වටිනාකම වඩාත්ම ඉහළ අගයක් ගෙන දුන්නේ. හරි. මේකට උත්තර දෙන්න ක්‍රිකට් ගැන දැනගෙන ඉන්න ඕනද? එහෙම එකක් නැහැ. හරි. මෙතන කියලා තියෙන්නේ 2015 ක්‍රිකට් ලෝක කුසලානයේදී මේ මාටින් ගල්ටිප් කියන පුද්ගලයා මේ ප්‍රතිකරුවා විසින් රැස් කරපු වැඩිම ලකුණු සංඛ්‍යාව 237ක් යන උදැවි රැස් කරලා ඔහුට මෙම ලෝක වාර්තාවේ වටිනාම මේ අගයක් ගෙනලා දුන්නේ. ඒ කියන්නේ ඒකේ සම්පූර්ණ වැඩිම ලකුණු රැස් කරා. හරි. ඒක යාට සෑහෙන වටින තොරතුරක් බවට පත් වුණා. අන්න ඒ තොරතුරේ වටිනාකම වැඩිම අවස්ථාව මොකක්ද කියලා අහන්නේ. මොකක්ද මේ තියරිය? මොකක්ද තියරිය? ඔය යම් සිදුවීමක වටිනාකම වැඩිම අවස්ථාව කියන එකට අපි තියරියක් භාවිතා කරනවා. මොකක්ද? තොරතුරු පිළිබඳව මොන න්‍යායද? ස්වර්ණමය න්‍යාය. හරි. the golden rule. ඒකෙදි මොකද්ද කියන්නේ? යම් තොරතුරක වටිනාකම ඉහළම අවස්ථාවක පවතින්නේ එම තොරතුර නිර්මාණය වන අවස්ථාවේදී වේ.
නිර්මාණ වූ අවස්ථාවේ සිට කාලය ගත වන විට කෙමෙනෙහි වටිනාකම අඩුයි. හරි. එහෙනම් වැඩිම මොන අවස්ථාවේද? නිර්මාණය වෙන වෙලාවේ. එතනින් එහාට යන්න ටික අඩු වෙනවා. හරි. රයිට්. දැන් බලමු එහෙනම් මෙයා දිනලා. එම තරඟය ආරම්භ කළ අවස්ථාවේදී දැන් මේ නිවුස් එක පට්ට හොට් නිවුස් එකක් උනේ. තරඟේ පටන් ගත්තා. දන්නේ නැහැ නේ දිනලා කියලා. එම තරඟය අවසන් කළ මොහොතේදී. හරි. බලමු තරඟය අවසන් කළ මොහොතේදී. තරඟය අවසන් කළ මොහොතේදී ඈ. හරි. ඒකත් නිකන් තියමුකෝ. ඔව් ඒ මොහොත වෙන්නත් පුළුවන් දැනට තියෙන උත්තර වලට අනුව. ත්‍යාග ප්‍රදානෝත්සවයේදී තරඟයේ වීරයල සම්මානය ලබාගත් මොහොතේදී බෑනේ තරඟේ ඉවර වෙලා ඔක්කොම කරලා එතකොට යා දැනගෙන ඉවරයි ආමන් දිනලා ඉවරයිනේ. පස්සේ ගිහලා එමීට තෑග්ග අරන් එනවා. හරි. නව ශ්‍රීලංක කණ්ඩායම් නායක ඔහුට සුබ පැතුම් මොහොතේදී. ඒතර ඉතින් අර මෙහෙමයි පෞද්ගලික මොකක් හරි මේ අර ටීම් එකේ කැප්ටන් මට ඇප්‍රීෂিয়েට් කරා වගේ එකක් තිබ්බොත් ඒ මොහොත සතුටු වෙන්න පුළුවන්. නමුත් සිදුවීමට අදාළව ඒක නෙමෙයි. ඔහු නොදැබී ලකුණු 237ක් ලබා ඉනිම අවසන් කළ අවස්ථාවේදී. ඒ කියන්නේ එයා ලකුණු 237 ගහුවාම ඒ වෙලාවේ තමයි මෙයා වැඩිම ලකුණු ගැහුවා කියන නිවුස් එක ක්‍රියේට් වෙන්නේ. ඒ වෙලාවට තමයි මුළු ප්‍රේක්ෂකාගාරයම නැගිටලා අප්පුඩි ගහලා කෑ ගහලා මෙයාත් ඔය උඩ පැනලා වැට් එක කරකවලා ඒ මොහොත තමයි වැඩිම වටිනාකමක් තියෙන මොහොත. බලන්න එතනින් එහාට ටික මොකද වෙන්නේ? වටිනාකම අඩු වෙනවා. දැන් එයා මැච් එක ගහලා ඉවරලා එළියට මිනිස්සු කෑ ගහනවා තමයි. එයා චැම්පියන්ෂිප් එකේ කුසලානේ ගද්දිත් කෑ ගහනවා තමයි. හැබැයි දිනපු තරම් කෑ ගහනවා. ඒ කියන්නේ අන්තිම ලකුණු ගහපු වෙලාව තරම් කෑ ගහනවා. ඒ වෙලාවේ නිකම්ම කෑ ගැහෙනවා. අර වෙලාවට නිකන් ගත්තනේ කියලා අප්පුඩි ගහනවා. හරි. රයිට් එහෙනම් තුනට උත්තරේ ද ගෝල්ඩන් රූල් එක නැත්තම් ස්වර්ණමය න්‍යායයට අනුව තුනට පිළිතුරු අංක 5. ප්‍රශ්න අංක 4 දත්ත හා තොරතුරු සම්බන්ධව පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න. A විද්‍යුත් ලිපිනයක මුරපදය. B හරි A විද්‍යුත් ලිපිනයක මුරපදය. B රටක ආර්ථික වර්ධන වේගය. C එක් දින ඉනිමක පවතින දල ලකුණු වේගය. D දෘශ්‍ය දේවල් අනුලක්ෂණ සහ ශබ්ද. ඉහත සඳහන් දෑ අතුරෙන් තොරතුරක් සමග සංසන්දනය කිරීමේදී දත්ත ලෙස වර්ගීකරණය කළ හැක්කේ කුමක්ද? රයිට් අහගන්නකෝ. දැන් ඔන්න මේ වගේ ප්‍රශ්න අපිට එනවා උසස් පෙළදී. ඒ කියන්නේ ප්‍රකාශ දීලා මේ ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ නිවැරදි නොවන්නේ වගේ ඒවා තෝරන්න. හරි? එතකොට මේ ක්‍රමය අනිවාර්යෙන් අනුගමනය කරන්න. ABC දැන් මේකේ තියෙනවනේ 4ක්. හරි? එතකොට මේ ප්‍රශ්නෙට උත්තර හොයද්දී ඉස්සල්ලාම මේ උත්තර 4 කියවලා වැරදි උත්තර අයින් කර යන්න. හරි? MCQ වල තියෙන පොඩි ටිප්ස් ටිකක් මේ. හරි? මේවත් මේ ගම අහගන්න. රයිට්. දැන් මෙතන අහන්නේ පහත් සඳහන් දෑ අතුරින් තොරතුරක් සමග සංසන්දනය කිරීමේදී දත්ත ලෙස වර්ගීකරණය කළ හැක්කේ. දත්ත වෙන්න පුළුවන් මොනවාද? විද්‍යුත් ලිපිනයක මුරපදේ දත්තයක්ද තොරතුරක්ද? මුරපදේ කියන එක තොරතුරක් නම් හැදිලා එන්න ඕන අඩු වෙලා ගුණ වෙලා වැඩි වෙලා හැදිරෙන්න ඕන. දත්තයක් නම් නෑ හැම තියෙන්න ඕන. දත්තයක්. මුරපදේ කියන්නේ දත්තයක්. එහෙනම් ඔන්න ඒ හරි. රටක ආර්ථික වර්ධන වේගය. ආර්ථික වර්ධන වේගය කියන්නේ ඊට සාපේක්ෂව හෙට අදට සාපේක්ෂව ඒක මොකක්ද ඒක? තොරතුරක්. ඒක තොරතුරක්. එහෙනම් මේක වැරදි. ඊට පස්සේ එක් දින ක්‍රිකට් ඉනිමක පවතින දල ලකුණු වේගය අපි රන් රේට් එක කියලා කියන්නේ. يعني දැනට ගහලා තියෙන ඕවර්ස් ප්‍රමාණයත් එක්ක ගහලා තියෙන ලකුණු බෙදලා ගහනවා. ඒ කියන්නේ ඕවර් එකට මෙච්චරක් ගහලා තියෙනවා. ඒක හැදිලා දෙන්න ඕනේ නැද්ද? හැදිලා එන්න ඕන. හරි එහෙනම් ඒකත් දෘශ්‍ය දේවල් අනුලක්ෂණ සහ ශබ්ද. දෘශ්‍ය දේවල් කියන්නේ අපි කැමරා ෆුටේජ් එකක්. අනුලක්ෂණ කියලා කියන්නේ අක්ෂර සංඛ්‍යා විශේෂ අනුලක්ෂණ ඇතුළත් අපි ඔය ටයිප් කරන ඕනම එක. ටයිප් කරන්න පුළුවන් කීබෝඩ් එකේ තියෙන ඕනම එකකට අපි සමස්තය කියනවා අනුලක්ෂණ කියලා. මොකද අක්ෂර කිව්වොත් අකුරු විතරයි නහුවෙන්නේ. සංඛ්‍යා කිව්වොත් ඉලක්කම් විතරයි නහුවෙන්නේ. එතකොට විශේෂ ලකුණු කිව්වොත් එimhe ඇට් එක හෑෂ් එක තිත ඔය ටික නහුවෙන්නේ. ඔය ඔක්කොටම පොදුවේ නමක් කියනවා අපි අනුලක්ෂණ කියලා. හරි. ඒවා දත්තද නැද්ද? ඒවා දත්ත. හරි. දැන් බලන්න AD කියලා උත්තරයක් තියෙනවද කියලා. A සහ D තියෙන උත්තරේ දෙක. හරි.
දැන් මේක නම් අපිට මෙහෙම උත්තරයක් ආවා. අපි නිකන් හිතමුකෝ මෙහෙම. දැන් අපිට සැකයි D ෂුවර් නැද්ද කියලා. D හරිද නැද්ද කියලා ෂුවර් නැද්ද කියලා හිතන්නකෝ. ඒතර ඔයාලට හොඳටම ෂුවර්නේ A හරි කියලා. එතකොට ඔයා කරන්න තියෙන්නේ A තියෙන උත්තර ටික ඉතුරු කරගෙන අනිත් උත්තර ටික කපලා දාන්න. මොකද A ෂුවර්නේ. තේරෙනවද? එක් ක්‍රමයකයි. හරි. ඊට පස්සේ A තියෙන උත්තර ටිකත් එක්ක සංසන්දනය කර කර බලන්න ගැලපෙන්න පුළුවන්. මොකද ඊට පස්සේ BC නෑ කියලාත් දන්නවනේ. තේරෙනවනේ මං කියන එක. දැන් උදාහරණයක් අපි උන D දන්නේ නෑ කියලා හිතමුකෝ. D දන්නේ නෑ. එහෙනම් ඔයා කරන්නේ A පමණි හරියන්න පුළුවන් සමහරට. අපි දන්නේ නෑ D දන්නේ නෑ. හරි. එහෙම නැත්නම් AD වෙන්න පුළුවන්. හරිද? අපි දන්නේ නැහැ. මොකද D දන්නේ නැහනේ. එහෙම නැත්නම් ABD වෙන්න පුළුවන්. හැබැයි B වැරදිනේ. නේ? එහෙනම් හතරෙනි උත්තරේත් ඔයාලට කපන්න පුළුවන්. එතකොට උත්තර දෙකක් ඉතුරු වෙනවා. A පමණිද A සහ D පමණිද? A දෙකෙන් එකකට ගැහුවොත් එහෙම ටිකක් හරි සම්භාවිතය වැඩින හරියන්නේ. තේරෙනවද? ඒ නිසා මේ වගේ ඒවාදී ඔය ක්‍රමයේ පොඩ්ඩක් බලන්න. ඉස්සල්ලාම ඔය ප්‍රකාශ ඉස්සරෙන් හරි වැරදි දාගෙන කතිර ගහන් උත්තර කප කප යන්න. රයිට් යනවා. හතරට උත්තරය 2. 5 කාලයත් සමග තොරතුරක් දැක්වීම සඳහා මෙම ප්‍රස්තාරයේ දැක්වෙන ආකාරයට යොදාගත හැක. හිස්තැන සුසු පදය කුමක්ද? ආයත් මොකද්ද මේ? ස්වර්ණමය න්‍යායදී අපි ඉදිරිපත් කරන්නේ මොන දෙක එක්ක තියෙන සම්බන්ධතාවයද? තොරතුරක වටිනාකම සහ කාලය අතර තියෙන සම්බන්ධතාවය. එතකොට කාලයත් සමග තොරතුරක වටිනාකම උත්තරය 1. 5ට 1. ප්‍රශ්න අංක 6. වර්තමානයේ Facebook දෛනිකව මිලියන ගණනක් සමාජිකයන් එකතු වෙමින් පවතින ලෝකව ජනප්‍රියම සමාජ මාධ්‍ය වෙබ් අඩවියකි. පහත සඳහන් වගන්ති අතුරෙන් කවරක් සත්‍ය වේද? හරි බලමු. හරි එක අහන්නේ. ලාංකීය සමාජය තුළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන්ගේ අධ්‍යාපනයේ කටයුතු සිදු කරගෙන යාම සඳහා මනා පිටිවහලක් සපයන ජාලයකි. හවුද නැද්ද? Facebook වලින් ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් මනා පිටුවහලක් දෙනවලු. hina යනවාද කියද්දි. හරි. හරි බලමු ඊළඟ උත්තරත් කියලා බලමු. හරි. දැන් අපිට ඒක නෑම කියන්න බෑ. නෑම කියන්න බෑ. ඒ නිසා අපි ඒ උත්තරේ එකපාරටම ඩෝංගාල වැරදි කියලා කියන්නෙත් නැහැ. හරි. ඒ උත්තරේ බලමු. ශ්‍රී ලංකාව තුළ පාසසින් භාවිතා කරන එකම සමාජ ජාලය Facebook වන්නේය. ඒක නෑ. ඇයි තව කොච්චර Instagram තියෙනවා, TikTok තියෙනවා, Snapchat ඔය ගොඩාක් තියෙන. හරි. ඒ නිසා ඔන්න ඒක විතරක් දෙක වැරදි. 3 Facebook යන්න පෞද්ගලික ඡායාරූප ඇල්බම් සහ වීඩියෝ පට ගබඩා කර තැබිය හැකි සුරක්ෂිත ස්ථානයකි. පෞද්ගලික ඡායාරූප Facebook එකේ තියන්න පුළුවන්ද? බෑනේ. ඔය එහෙම එකක් තියෙනවා මොකක්ද? කියන්න. පෞද්ගලික ඡායාරූප ඇල්බම වීඩියෝ පට ගබඩා කර හැකි සුරක්ෂිත ස්ථානයක් තියෙනවා. තව නිකන් උක අන්තර්ජාලය තුල වගේ වචනයක් ආවොත් තවත් හොඳයි. මොකක්ද ඒක? අපි ඉගෙන ගත්ත එහෙම සංකල්පයක් ගැන. වලාකුළු පරිගණකය. වලාකුළු පරිගණකය කියලා කියන්නේ ඒක අපිට පෞද්ගලිකව අපේ තියෙන දත්ත තව ඔකට ඇඩ් වෙන්න ඕන කැලටක්. ඒ කියන්නේ අපේ ගොනු ෆයිල්ස් වර්ග, පින්තූර, වීඩියෝ පට ඕනම එකක් පෞද්ගලිකව ආරක්ෂා කරලා තබා ගන්න අන්තර්ජාලය තුල අපිට වලාකුළු පරිගණකය කියන එක භාවිතා කරන්න පුළුවන්. හරි මෙතන එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ තුනත් වැරදි. 4 වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම වූ මුහුණු පොත ලෙස Facebook ලොව ප්‍රචලිතය. මොකක්ද ඒ කියන්නේ? ඒක ටිකක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම වූ මුහුණු පොතක් ලෙස Facebook ලොව ප්‍රචලිතය. හරි මෙතන මේ මුහුණු පොතක් කියන එකේ අදහස තමයි ප්‍රොෆයිල් කියන එක. හරි Facebook. ඒ කියන්නේ අපි හැමෝගෙම contact card එකක් අපි හැම කෙනෙක්ගෙම ප්‍රොෆයිල් එකක් මේ Facebook සමාජ ජාලයේ අපි නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඒකෙන් අපිට කේක අයත් එක්ක සම්බන්ධතාව පවත්වන්න පුළුවන්. මිනිස්සු අතර සම්බන්ධ වෙන්න පුළුවන්. හරිද? සමාජ මාධ්‍යයක් කියන එකේ මූලික හැඳින්වීම ඕකයි. හරි. එනේ මට Facebook account එකක් තියෙනවා. මේ ඉන්න මමම එතනත් ඉන්නවා.
ඔයාලා ඒකට මොකද හිතන්නේ? එකඟ වෙනවද නැද්ද? අපේ මේ භෞතික යථාර්ථය ගත්තොත් භෞතික යථාර්ථයයි අපි අරකට කියමුකෝ අතත්ත්‍ය යථාර්ථය කියලා. virtual reality එකයි. ඒ Facebook කියන ලෝකේ ගත්තොත් මේ තියෙන ලෝකෙමද එතනමත් තියෙන. يعني මෙතන ඉන්න මම්මද එතන ඉන්නේ. හොද නැද්ද? නෑ. ඒ කියන්නේ අපි එතන සමහරව නිකන් හිතන ඉච්චර සල්ල ඕනේ නෑ. එතන සමහර ලාවට ඇත්තම අයිතිකාරයෝ මේ ලෝකේ නැති account කොච්චර තියෙනවද? يعني එහෙම මිනිස්සු නෑ. හරි. බොරු නම් වලින් හදපුවා. හරි. එතනින් මේ තර්කය ඉවරයි. අනිත් එක තවත් අපි ඔය ගැඹුරට කතා කරොත් එහෙම මිනිස්සෙක් ඇත්ත ලෝකයේ යාගේ චරිතය පෙන්වන විදිහයි Facebook යාගේ චරිතය පෙන්වන විදිහයි සෑහෙන වෙනස්. ඒ දෙක අතර ලොකු ગેප් එකක් තියෙනවා. ඉස්සරට වඩා ඒ ગેප් එක දැන් එන්න ලොකු වැඩි. ඔකට රිසර්ච් එහෙමත් කරපුවා තියෙනවා. එන්න අපි සාමාන්‍ය යථාර්ථයේ ජීවත් වෙන අපේ රියැලිටි එකයි අපි සමාජ මාධ්‍යයක් ඇතුලේ අපි කියලා හදන්න යන චරිතය අතර ලොකු ગેප් එකක් එනවා. හරි. ඒක ඔයාලලත් පුරුදු වෙන්න. ඒ ગેප් එක එනවා. අපි මිනිස්සුනේ නිරායාසයෙන්ම මේ ગેප් එක අපි හදන්න දැන් මෙහෙමනේ මම කරන මොකක් හරි නරක වැඩක් මිනිස්සු දැනගත යුතු නැති වැඩක් Facebook දාන්න නැහැ නේම. අපි එතන කරන්නේ මොකද්ද? මම හොඳයි කියන දෙයක් විතරයි දාන්නේ. මගේ ප්‍රතිරූපය හොඳයි කියලා හිතන දෙයක් විතරයි එතන දාන්නේ. ඒක අවුලක් නැහැ. ඒක කොහොමත් එහෙමනේ. හරිද? හැබැයි අපි එතන මගේ ප්‍රතිරූපය මෙහෙමයි කියලා බොරුවක් පෙන්වන්න පටන් ගත්තොත් දැන් උදාහරණයක් මම පෙන්නනවා මට මෙහෙම මාර කාර් එකක් තියෙනවා කියලා Facebook එකේ මම දානවා. හැබැයි ඇත්තටම මට එහෙම වාහනයක් තියෙනවද? ඇත්තටම මෙහෙම මාර කාර් එකක් නැහැ. හරි. එතකොට Facebook එක ඇතුලේ මාව දකින්න හැම කෙනෙක්ම හිතන් ඉන්නේ අම්මඩ සිරි අර සර්ට මාර වාහනයක් තියෙනවා කියලා දැකලා අන්තිමට මගේ යථාර්ථයට මොකද වෙන්නේ? මම භෞතිකය ඇතුලේ මිනිස්සුන්ට මුණ දෙන්න බය වෙනවා. ඇයි Facebook කියන එකේ බැරි වෙලාවත් පාරේදී හම්බුනොත් පේන්නන්න කාර් එක නැහැ. තේරුණාද? ඒ නිසා අර එහෙම වුණාම ඔය සිද්ධි නිසා සියදිවි නසාගත්ත වාර්තා හිටන් තියෙනවා. කියන්නේ අතත්ත්‍ය යථාර්ථය හදලා නිකන් හිතන්නකෝ. දැන් ඒක ඔයාලට තේරෙයි. එක පාරක් මේ මම නිකන් ඔය කොළඹ හොටෙල් එකකට ගිය වෙලාවක මම ෆොටෝ එකක් දැම්මා. හරිද? බීච් එකම පේන ෆොටෝ එකක්. ඊට පස්සේ ඕකේ යටින් කොහෙද කියලා දාලා මම නිකන් ජොලියට වගේම ඩුබායි කියලා දැම්මා. ඒකලා සේ ෆ්ලයිට් නම්බර දැන් කමෙන්ට් වැටුණා. ඊට පස්සේ මම දැම්මා ඒකට මේ මම ලොකේෂන් එකක් දාලා ඉවරලා මම ටැග් කරා මේ කොළඹේ හොටෙල් එකේ ලොකේෂන් එක දාලා මම අර කමෙන්ට් එක දාපු එකට මම විහිළුවට කිව්වේ කියලා. ඒ කියන්නේ එහෙම වෙද්දි දරා ගන්න අමාරු වුණොත් තේරෙයි ඔයාලට. ඒකට පස්සේ පාරකදී හමුනා අය ඩුබායි කියලා උඹලා අපිට මොකද කියන ආවේ නැහනේ. හරි. ඒ කියන්නේ සමහර මිනිස්සු එහෙම නැහැ. ඊට සමහර මිනිස්සු එහෙම ඇප්‍රීෂিয়েට් වෙන්න පටන් ගත්ත ගමන් ඊට පස්සේ මොකද කරන්නේ? ඩුබායි කතාව මේන්ටේන් කරන්න try කරනවා. එතකොට ඇත්තටම ජීවත් වෙන එක පට්ට අමාරු වෙනවා එතකොට. හරි. ඉතින් එහෙම ගිහිල්ලා සමහර අය අද වෙද්දී ඔය මෙටාවර්ස් එකට ගොත ගැහෙන කතාව උතන තමයි පටන් ගන්න. හරි. මේ මෙටාවර්ස් එක ඇතුලේ, ඒ කියන්නේ ඔය මෙට්‍රික්ස් එක ඇතුලේ ජීවත් වෙන්න පටන් ගන්නවා. යථාර්ථය සම්පූර්ණයි. ඒතර යාට තියෙන හොඳම දේ තමයි කාමරයක් අස්සරලා දොර වහගෙන සෝෂල් මීඩියා වලින් විතරක් මිනිස්සුන් හම්බෙන එක. මොකද යථාර්ථයේ බැස්ස ගමන් කියලා වෙනවා. හරි. ඕකේ ඇඩික්ෂන් එකක් ඈ. ඒක පට්ට ඇඩික්ෂන් එකක්. හරි. ඒ කියන්නේ ඒක පටන් ගන්න එක්ස්ට්‍රීම් ලෙවල් එකට ගියොත් එහෙම බෙහෙත් ගන්න ඕන බෙහෙත් තියෙනවා. හරි බෙහෙත් තියෙනවා. බෙහෙත් තරම් හොඳ කරන්න පුළුවන් ලෙඩක් ඒක. හරි. රයිට්. 5. අන්තර්ජාලය තුල සැඟවුණු තොරතුරු රාශියක් සහිත භයානක සංස්කෘතිකාංග සමුදායක් මෙම Facebook ජාලය තුල පවතී. කවරක් සත්‍ය වන්නේද? හරි. අපි ආයෙත් බලමු. දැන් අපි කෙලින්ම දැක්කා 2 3 4 වැරදි. එහෙනම් සත්‍ය කියලා අපිට නිකන් සංසන්දනය කරලා බලන්න වෙනවා. උත්තර දෙකක් හප්පලා බලන්න වෙනවා. ශ්‍රී ලාංකීය සමාජය තුළ අධ්‍යාපනය ලබන පාසසිසුන්ගේ අධ්‍යාපන කඩ සිදු කර ගැනීමට අවස්ථා මනා පිටවහලක් සපයන ජාලයකීද අන්තර්ජාලය තුළ සැඟවුණු තොරතුරු රාශියක් සහිත භයානක සංස්කෘතිකාංග සමුදායක් මෙම Facebook ජාලය තුළ පවතීද? මෙතන මෙහෙම කියලා තිබ්බනම් පස්වෙනි උත්තරේ වැරදි. කොහොමද දන්නවද? අන්තර්ජාලය තුළ සැඟවුණු තොරතුරු රාශියක් සහිත භයානක සංස්කෘතිකාංග සමුදායකින් සැදුම්ලත් වෙබ් අඩවියකි වගේ කියලා තිබ්බනම් මේක වැරදි. ඒ කියන්නේ එතකොට නිකන් කියනවනේ මේ Facebook වල අරමුණ මේක වගේ අදහසක් කියවෙනවනේ. හැබැයි මෙතන අරමුණ එහෙම නෙමෙයි කියන්නේ. එහෙම ඒවත් තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. හරි.
ශ්‍රී ලාංකේය සමාජ අධ්‍යාපනයට නම් Facebook එකෙම ලොකු පිටුවහලක් වෙන්නේ නැහැ. Facebook වලින් ලොකු පිටුවහලක් වෙන්නේ නැහැ. YouTube වලින් වගේ නම් යම් තාක් දුරකට පිටුවහලක් වෙනවා. Facebook වල YouTube වල තියෙන වෙනස මොකද්ද? දෙකම සමාජ මාධ්‍ය තමයි. Facebook වල තියෙන short entertainment කියන කැටගරි එක. ඒ කියන්නේ ඔයාලට ෂෙනිකව පොඩි අර වින්දන ගතියක් නැත්නම් රස වින්දන ගතියක් දෙන එක. Facebook එක අපි හැම වෙලෙම බලන් ඉන්නේ වීඩියෝ එකක් බලන්න පටන් ගත්ත බලන්න Facebook තියෙන විදිහත් එක්ක Facebook තියෙන පුළුවන් විදිහට. හරි. YouTube එක එච්චර ලේසියෙන් හැම යවන්න බෑ ඊළඟ එකට. YouTube එකේ අපි බලන්න long term videos. හරි. YouTube එකේ යවනවා නම් යන්න ඕන ඊළඟ load එක ඊළඟ වීඩියෝ එක load වෙන්නේ යම් ඇල්ගොරිතම් එකක් කරනවා ඉක්මනට load වෙන්නේත් නැහැ. හරි. Facebook තියෙන ඉක්මනට ටිස් කරලා ඊළඟට යවන්න. ඒක දැනෙන අතට දැනෙන ඒ ෆීලිං එකත් එක්ක අපි ඉක්මනට ස්කිප් කරනවා ඊළඟට. හරි. ඒක දෙන්නේ short entertainment කියන කැටගරිය. හරි. YouTube Facebook වලින් අපිට ඉගෙන ගන්න බෑ කොහොමද? Facebook වලින් පුළුවන් පොඩි වීඩියෝස් බල සිද්ධි බල කාලය ගත කරන්න ටයිම් පාස් කරන්න තමයි Facebook තියෙන්නේ. හරි. රයිට් එහෙනම් උත්තරේ වෙන්නේ 6ට 5. ප්‍රශ්න අංක 7. ඔන්න අපවර ABCD එකක් තියෙන්නේ. පහත දැක්වෙන ලක්ෂණ සලකන්න. A විශ්වසනීයත්වයේ වැඩිවීම, B නිර්වද්‍යතාවයේ අඩුවීම, C කාර්යක්ෂමතාවයේ වැඩිවීම, D වැඩි භෞතික ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වීම. ඉහත ලක්ෂණ සලකා බැලීමේදී විශාල ප්‍රමාණයේ දත්ත හා තොරතුරු පරිගණකයේදී අත්‍යුරු ක්‍රම යොදා ගැනීමේ අඩුපාඩු ලෙස සැලකිය හැක්කේ මොනවාද? අත්‍යුරු ක්‍රම කියන්නේ මොනවද ළමයි? උපාංග භාවිතයකින් තොරව මිනිසුන් මැදිහත් වෙලා මැනුවල් කියලා කියන්නේ අපි. මැනුවල් ඔටෝමේට්. හරි. උපාංග භාවිතයෙන් වචන ලියා ගන්නයි. උපාංග භාවිතයෙන් තොරව කියන එක. උපාංග භාවිතයෙන් තොරව අපි දේවල් කරනවා නම් අපි කියන එකට අත්‍යුරු කියනවා. හරි. එතකොට දැන් අහන්නේ විශාල දත්ත ප්‍රමාණයක් එක්ක වැඩ කරද්දී මැනුවල් ක්‍රමයට යනවා නම් ඒ ක්‍රමයේ තියෙන අඩුපාඩු මොනවාද? විශ්වසනීයත්වයේ අඩුයිද වැඩිද? මැනුවල් ක්‍රමයේදී. හිතන්නකෝ උදාහරණයක් එක්ක ඔක හිතන්න පටන් ගන්න. දැන් ඔන්න පන්තියේ ඉස්කෝලේ ඉන්න ළමයි ඔක්කොගේම ප්‍රගති වාර්තා පොත් පළවෙනියා දෙවෙනියා එකතු කිරීම අඩු කිරීම ගුරුවරු හදන්නේ වාර අවසානයේදී. අන්න ඒ හදන වැඩේ. ඔන්න ඔක අත්සකසීමක් නේ. ඒක එයා කැල් එකක්වත් පාවිච්චි කරන්නේ නැතුව කිසිම software එකක් පාවිච්චි කරන්නේ නැතුව අතින්ම හද එකතු කරලා දානවා. විශ්වසනීයත්වය අඩුද වැඩිද? අඩු විශ්වසනීයත්වය අඩුයි. මොකද human errors කියලා જાතියක් මේ ලෝකේ තියෙනවා. මිනිස් වතින් වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. අනිත් පැත්තට හිතලා කරන්නත් පුළුවන්. හරි. විශ්වසනීයත්වයේ අවිශ්වසනීයත්වයේ වැඩිවීම කියලා තියෙන්නේ චුට්ටක් ඉන්න. විශ්වසනීයත්වයේ වැඩිවීම කියලා තියෙන්නේ අපෙන් අහන්නේ අත්‍යරු ක්‍රම යොදා ගැනීමේදී අඩුපාඩු මොනවද කියලා. හරි. ඒතර විශ්වසනීයත්වයේ වැඩිවීම කියන එක ඒකේ අත්‍යරු ක්‍රම කොහොමත් නැහැ. ඒ නිසා වැරදි. උත්තරේ වැරදි ඈ. විශ්වසනීයත්වයේ වැඩිවීම කියන එක ගැන නෙමෙයි මේ කතා කරන්නේ. උත්තරේ වැරදි. නිර්වද්‍යතාවය අඩුවීම. හරිද වැරදිද? මැනුවල් ක්‍රම නිර්වද්‍යතාවය අඩුයි. අඩුයි. කාර්යක්ෂමතාවයේ වැඩිවීම. මැනුවල් ක්‍රමයේ කාර්යක්ෂමතාවය අඩුයි. එහෙනම් මේක වැරදි. වැඩි භෞතික ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වීම ලියන්න ලොකු පොතක් පාවිච්චි කරන්න ඉඩ ඕන. ඒතර උත්තරේ වෙන්නේ B සහ D පමණි. 7ට 3. ප්‍රශ්න අංක 8. හරි. ගුණාත්මක දත්තයක් හා ප්‍රමාණාත්මක දත්තයක් පිළිවෙලින් දැක්වෙන්නේ. ඉක්මනට කියන්නේ මොනවද ගුණාත්මක දත්ත සහ ප්‍රමාණාත්මක දත්ත කියන්නේ? ගුණාත්මක දත්ත කියන්නේ සංඛ්‍යා මගින් නිරූපණය කළ නොහැකි. ප්‍රමාණාත්මක කියන්නේ සංඛ්‍යා මගින් නිරූපණය කළ හැකි. හරි. ගුණාත්මක දත්තයක් හා ප්‍රමාණාත්මක දත්තයක් වන්නේ කහ වර්ණය සහ සහරා කාන්තාරය. කහ වර්ණය කියන්නේ ගුණයක්, සහරා කාන්තාරය කියන්නේ තැනක්. මුහුද් ජලය සහ මුහුදේ මත්ස්‍යයන්. ඔගේ හොයාගන්න ලේසියි. දැන් ඔයා ප්‍රමාණාත්මක දත්තය නම් අංකයක් කියවෙන්න ඕනේ වාරේ. ඔය එක්කවත් අංක කියවෙන්නේ නැහැ. හරි.
3 දක්ෂ ළමයා සහ සිංහල සඳහා ලකුණු 96. දක්ෂ ළමයා කියන්නේ ගුණාත්මකයි. සිංහල සඳහා ලකුණු 96 කියන්නේ අංකයක් මගින් ප්‍රමාණාත්මකයි. උත්තරය 3. 4 වෙන්නේ මාරු කරලා තියෙන්නේ ඈ. දෙපැත්ත මාරු කරලා තියෙන උත්තරය එතකොට 3. 8ට 3. ප්‍රශ්න අංක 9. දත්ත සහ තොරතුරු පිළිබඳව පහත් දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. ආයතන ප්‍රකාශ තුනක් අපිට දීලා තියෙනවා. ප්‍රශ්නේ තමයි ඉහත දැක්වෙන කවර ප්‍රකාශය මගින් තොරතුරු වඩාත් හොඳින් විස්තර වන්නේද? තොරතුරක් ද කියලා අහන්නේ. පන්තියක සිසුන්ගේ ලකුණු වල සාමාන්‍ය ලකුණ. සාමාන්‍ය ලකුණු කිව්වහම තොරතුරක්. හදිස්සි අනතුරක් පිළිබඳව පුවත්පතක පළ කරන ලද ප්‍රවෘත්තියක්. තොරතුරක්. ඇයි ඒ තොරතුරක් වෙන්නේ? අනතුර සංක්ෂිප්ත කරලා ඒ කියන්නේ විස්තරාත්මකව අරගෙන ඇනලයිස් කරලා තමයි ඒක පළ කරන්නේ. එතකොට ඒක තොරතුරක්. වෘත්තය, ත්‍රිකෝණය සහ සරල රේඛාව යන රූප. ඒවා දත්ත නිකම්ම තියෙනවා. හරි? දත්ත. උත්තරේ A B 9ට 1. ප්‍රශ්න අංක 10. පරිගණක පද්ධතියක විදුලි බලය ලබා දී පරිගණකය පණ ගැන්වීම සිට විදුලි බලය විසන්ධි කිරීම දක්වා අවශ්‍ය වන පහත උපක්‍රම කිහිපය සලකන්න. හරි ඔන්න පොඩි තාක්ෂණික විස්තර ටිකක් ඇවිල්ලා තියෙන්නේ ටෙක්නිකල් ඩේටා ටිකක් එමෙයිට බලමු. පරිගණක පද්ධතියකට විදුලි බලය ලබා දී පරිගණකයේ බල ගැනීම. ඔන්න පරිගණකයේ බල ගැන්වීමේ ක්‍රියාවලිය ගැන තමයි මෙතෙන්දී කතා කරන්නේ. උත්තර ටික මම ලියන්නම්. A වල තියෙනවා සසම්භාවී ප්‍රවේශ මතකයේ ඒ කියන්නේ RAM එක. B වල තියෙනවා ROM එක. C hard drive. D OS. හරි මේක අහන්නේ ඉහත උපක්‍රම අතරින් පරිගණකයක් බල ගැනීමට අත්‍යවශ්‍ය වන්නේ කුමන උපක්‍රමද? හරි කම්පියුටර් එක ඔන් කරන්න අත්‍යවශ්‍යම වන්නේ මොකක්ද කියලා අහනවා. RAM එක ඉස්සලා බලමු මේ කොටස් මොනවද කියලා. RAM එක කියන්නේ මොකක්ද? පරිගණකයේ තියෙන මොන මතකයේද? නමක් තියෙනවා. ප්‍රධාන මතකය. හරි. RAM එක කියලා කියන්නේ පරිගණකයේ තියෙන ප්‍රධාන මතකය. එතකොට පරිගණකයක් බල ගැන්වීමේදී පරිගණකයේ මේ මොහොතේ ක්‍රියාත්මක වන වැඩසටහන් සියල්ල තියෙන්නේ කොහෙද? RAM එකේ. ඒ නිසා RAM එක අනිවාර්යයෙන්ම ඕන. RAM එක ඕන. හරි. ඊට පස්සේ ROM එක. ROM එක නැතුව OS එකක් run කරන්න පුළුවන් මේ මැෂින් එකක් on කරන්න පුළුවන් බෑ. හරි. හරි අපි ROM එක චුට්ටක් තියමුකෝ. hard disk එක. hard disk එක ඕනද නැද්ද? හරි. ඉන්න පරිගණකයක් බල ගැනීමේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න ඉස්සල්ලාම මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනින් පටන් ගන්න ඈ. බල සැපයුම. බල සැපයුමට භාවිතා කරන උපකරණය මොකද්ද? බල සැපයුම් ඒකකය. හරි. power supply unit PSU එක. ඒක ඕන. අපි අර මැෂින් එක ගලවලා බැලුවාද? හරි. power supply unit එක ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? power supply unit එකෙන් පරිගණකයේ තියෙන සියලුම කොටස් වලට විදුලි සැපයුම දෙනවා. දුන්නට පස්සේ මැෂින් එකේ තියෙනවා ස්ථිරාංගයක්. ඒකේ නම ඉංග්‍රීසි අකුරු 4ක්. BIOS. BIOS. මූලික ආදාන ප්‍රදාන පිළිබඳ විස්තරය. හරි. මේක තියෙන්නේ කොහෙද? ROM එකේ. හරි. මේ ROM එකේ තියෙන මූලික ආදාන ප්‍රදාන විස්තරය කියවලා ඒකට අනුව පරිගණකයේ කොටස් තියෙනවාද කියලා පරීක්ෂා කරලා බලනවා. ඒකට අපි ටෙස්ට් එකකුත් කිව්වා power on self test එක මෙතෙන්දි කරනවා.
හරි පෝස්ට් එක කරනවා. හරි ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ boot sequence එක ගන්නවා. නැත්තම් බල ගැන්වීමේ පිළිවෙල කියන එක ගන්නවා. හරි මේක තියෙන්නේ CMOS කියන මතකේ. හරි මෙතන තමයි කියන්නේ ඔපරේටිං සිස්ටම් එක කොහෙද තියෙන්නේ කියලා. හරි ඊට පස්සේ එතනින් කියන තැනින් අරගෙන ඔපරේටිං සිස්ටම් එක රන් කරනවා තියෙන තැනින් අරගෙන. හරිද? right. right. හරි දැන් බලමු උත්තර ටික. සසම්භාව්‍ය ප්‍රවේශ මතකය ඕනද නැද්ද? සසම්භාව්‍ය ප්‍රවේශ මතකය ඕන. ROM එක ඕනද නැද්ද? මේ ROM එක ඕන. hard disk එක ඕනද නැද්ද? මෙන්න මම අහගන්න. hard disk එකේදී හරි hard disk එකේදී මෙන්න මේ boot sequence එකේ කියලා තිබුණොත් එහෙම operating system එක තියෙන්නේ hard disk එකේ කියලා. එතකොට hard disk එක ඕන. හැබැයි බල ගැනීමේ පිළිවෙලේදී එකක් නෙමෙයි මෙහෙම list එකක් තියෙනවා. හරි. එහෙනම් බල ගැනීමේ පිළිවෙලට අනුව අපි OS එක load කරද්දී hard disk එකම තියෙන්න ඕන කියලා එකක් නැහැ. එතන නැත්තම් මෙතන බලන්න කියලා වෙන තැනක් තියෙනවා. pen එකෙන් පුළුවන්, CD එකෙන් පුළුවන්, network එකකින් පුළුවන්. හරි. අත්‍යවශ්‍ය නැහැ. හරි. right. ඊට පස්සේ D උත්තරය operating system එක. මෙහෙයුම් පද්ධතියක් අත්‍යවශ්‍යයි. මෙහෙයුම් පද්ධතියක් ඕන. එතකොට උත්තරය වෙන්නේ A B D. A B D උත්තරය 3. එතකොට 10ට 5 වෙනවා. ඊළඟට ප්‍රශ්න අංක 11. බැංකු ගණදෙනුකරුවෙකු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකට තම ATM කාඩ්පත ඇතුළත් කර එහි රහස් අංකය යතුරු ලියනය කර විශේෂ විමසූ විට බැංකු දත්ත සමුදාය පිරික්සීමෙන් ඔහුගේ ගිණුමෙහි ශේෂය තිරේමත් දර්ශනය කරයි. මෙම පද්ධතිය සඳහා ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන නිවැරදි පටිපාටියට දැක්වෙන්නේ පාසදහන් කවරක් මගින්ද? ආදාන ප්‍රතිදාන ආදාන ක්‍රියාවලිය සහ ප්‍රතිදාන පිළිවෙලටනේ අහන්නේ. හරි. මෙච්චරයිනේ කියන්නේ. බැංකුවට ගිහිල්ලා මේ ATM මැෂින් එකට ගිහිල්ලා එයාට අවශ්‍ය ඉන්පුට්ස් ටික දීලා එයාගේ ශේෂය පරීක්ෂා කරනවා ස්ක්‍රීන් එකේ. බැලන්ස් එක බලනවා ATM එක. ඔක තමයි කතාව. හරි. ඉස්ලාම ආදානය. පළවෙනි උත්තරේ ගමුකෝ. අපි ආදානයක් හොයාගමු. ශේෂයේ තිරේම දර්ශනය කිරීම ආදානයක්ද? ඒක මොකක්ද? ප්‍රතිදානයක්. එහෙනම් ඒක උත්තරේ වැරදි. රහස් අංකය. රහස් අංකය ආදානයක්ද? එහෙනම් ඔන්න හරි. රහස් අංකය ආදානය. හරි. එහෙනම් ඒ උත්තරෙත් එක්ක යමු ඊළඟට. ශේෂයේ තිරේම දර්ශනය කිරීම සැකසුමක්ද? පිළිවෙලයකට කියන්නේ ආදාන සැකසුම් ප්‍රතිදාන. සැකසුමක් නෙමෙයි. දෙක වැරදි එහෙනම්. තුන්වෙනි උත්තරේ බලමු. දත්ත සමුදාය පිරික්සීම මොකද්ද? ක්‍රියාවලියක්. දත්ත සමුදාය පිරික්සලා බලනවා කියන්නේ ක්‍රියාවලියක්. නැත්නම් සැකසුමක්. රහස් අංකය. ආපහු හරි ආදානයක්. ඊළඟ බලමු. දත්ත සමුදාය පිරික්සීම ක්‍රියාවලියක්. ශේෂයේ තිරේම දර්ශනය කිරීම ප්‍රතිදානයක්. එහෙනම් ආදාන සැකසුම් ප්‍රතිදාන උත්තරය 4 11ට 4. ප්‍රශ්න අංක 12. ප්‍රකාශ අක්ෂර කියවීමේ OCR optical character recognition පහසුකම දක්නට ඇත්තේ පහත දැක්වෙන කුමන උපක්‍රමයේද? හරි. right මම ඉස්සෙල්ලාම කියනකො OCR එකේ මොකද්ද කරන්න පුළුවන්? උපකරණ කිහිපයක් තිබ්බා. ඔය OCR එකේ ළඟින් යන තව එකක් තිබ්බා. මොකද්ද? OMR optical mark reader එක. ඊට පස්සේ OCR optical character reader එක. mark කියන්නේ සලකුණු, character කියන්නේ අනුලක්ෂණ.
ඒ කියන්නේ අක්ෂර නෙමෙයි ඈ මම කියවන අක්ෂර කිව්වහම අකුරු විතරයි. අනුලක්ෂණ කිව්වම ඔක්කොම. හරි. එහෙනම් OCR එකේ මොකද්ද කියවන්න පුළුවන්? අනුලක්ෂණ කියවන්න පුළුවන්. මොකක්ද? කොහොමද? OCR එකෙන් කරන්නේ සංස්කරණය කළ හැකි ආකාරයට අනුලක්ෂණ කියවීම. ඒ කියන්නේ ඔයාලට මෙන්න මේ පේපර් එක ස්කෑන් කරන්න පුළුවන්. මේකේ තියෙන ඒවා එඩිට් කරන්න පුළුවන් විදියට. නිකන් ෆොටෝ එකක් නෙමෙයි. එඩිට් කරන්න පුළුවන් විදියට. ඔන්න ඕක තමයි OCR එක කියන්නේ. ඒතර OCR කියන ෆැසිලිටි එක ඉස්සර නම් OCR කියලා වෙනම උපකරණයකින් විතරයි මේක කරන්න පුළුවන්. හැබැයි දැන් අද වෙද්දි සාමාන්‍ය ස්කෑනර් එකකින් ඇප් එකකින් උනත් මේක කරන්න පුළුවන්. හරි. රයිට් බලමු උත්තර. OCR කියන පහසුකම තියෙන්නේ පහත් දැක්කෙන කුමන උපක්‍රමයේද? මුද්‍රකය printer එකේ තියෙනවද? දැන් මෙහෙමයි. ඔයාලා printers දැකලා ඇති මේක කරන. හරි දැන් photocopy machine එක ගත්තොත් මොකද්ද? printer එකක්ද නැද්ද? photocopy machine එකේ කැටගරිය මොකද්ද? ඒක printer එකක් නෙමෙයි. photocopy machine එකේ තියෙන්නේ පරිලෝකකය සහ මුද්‍රකය කියන දෙකම එකතු වෙලා. පරිලෝකය කියන්නේ ස්කෑනර් එක. කියන්නේ ඒක ස්කෑනුත් වෙනවා. ඒ කියන්නේ ඒක photocopy machine එක කිව්වොත් input output කියන දෙකම තියෙනවා මෙතන. මුද්‍රකය කියලා කියන්නේ print විතරක් වෙනවා කියන එක. හරි print විතරක් වෙනවා කියන එක. හරිනේ? එහෙනම් මුද්‍රකයේ ස්කෑන් කරන පහසුකමක් නැහැ. පරිලෝකකය කියන්නේ ස්කෑනර් එකට චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනේ මොකද වෙන්නේ? අර චුම්බක තීන්ත වලින් කියවන්න පුළුවන් ඒක භාවිතයක් කියන්නේ. චෙක් පත්වල චෙක් අංකය කියවන්න පුළුවන් MICR. මොඩම් එක මොකටද පාවිච්චි කරන්නේ? මේ ගියසතේ කතා කරා. මොඩියුලේෂන් ඩිමොඩියුලේෂන් වලට පාවිච්චි කරන ජාල උපකරණයක් මොඩම් එක කියලා කියන්නේ. සංඛ්‍යා කැමරාව නෑ ඩිජිටල් කැමරා එක නෙමෙයි. පරිලෝකකයේ තමයි ඔය OCR කියන එකට දාලා පිළිතුර වෙන්න ඕන 12ට 2. හරි ප්‍රශ්න අංක 13. පුද්ගල අත්අකුරු ස්වයංක්‍රීයව හඳුනා ගනිමින් කියවීමට යොදා ගන්නා ස්වයංක්‍රීය හඳුනාගෙන කීමට යොදාගත හැකි සුදුසුම උපක්‍රමයක් වන්නේ පුද්ගල අත්අකුරු කියවන්න පුළුවන් එකක්. OCR එක, joystick, MICR, CCTV, OMR. අත්අකුරු කියවන්න පුළුවන් ආපහු OCR ම තමයි. හරි. උත්තරේ 1 13ට 1. ප්‍රශ්න අංක 14 2016 වර්ෂයේ එංගලන්ත සහ පාකිස්තානය අතර පැවති එක්දින ක්‍රිකට් තරඟාවලියකදී පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 444ක් රැස් කර එක්දින කණ්ඩායමකට එරෙහිව රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් තබන ලදී. එම එංගලන්ත කණ්ඩායමේ නායකයාට මෙහි වටිනාකම වඩාත් මිහිල අගයක් ගෙන දුන්නේ. දැන් මේව නම් ලේසි. එම තරඟය ආරම්භ කළ මොහොතේදී නෙමෙයි. එම තරඟය අවසන් කළ මොහොතේදී දන්නේ නැහැ බලමු. ත්‍යාග ප්‍රදානෝත්සවයේදී කුසලානේ ලබාගත් මොහොතේදී නෙමෙයි. පාකිස්තානු කණ්ඩායමේ නායකයා ඔහුට සුබ පැතුව මොහොතේදී. ඒක අතර ඇරියස් එකක් තිබ්බොත් ඉතින් ඒක වටිනවා වෙන්න පුළුවන්. නව ලෝක වාර්තාව පිහිටවනු ලැබූ මොහොතේදී තමයි නිවැරදිම උත්තරේ වෙන්නේ. හරි 14ට 5. 16 ප්‍රශ්න අංක 16 පරිගණකයක එක් කොටසක සිට තවත් කොටසකට සංඥා යවන විද්‍යුත් මාර්ගය හඳුන්වන නම කුමක්ද? එක් කොටසක සිට තවත් කොටසකට සංඥා යවන. හරි මේක අහගන්නකො ළමයි. පරිගණකයේ තියෙනවා මූලික කොටස් කිහිපයක්. sorry 15 නේ 14ට පස්සේ 16 දැම්මම ප්‍රශ්න අංක 15 දත් සැකසුම් ජීවන චක්‍රයේ පියවර පිළිබඳව පහත කරුණු සලකා බලන්න. ආදානය කිරීම, සැකසීම සහ දත්ත ගබඩා කිරීම, දත්ත එක්රැස් කිරීම, ප්‍රතිදානය. මේවායේ පිළිවෙල
නිවැරදි වන්නේ. හරි දත් සකසුම් ජීවන චක්‍රය මතකද පළවෙනි ටියුට් එකේ මැද කතා කරපු කැලලක් දත් සකස් කරන පිළිවෙල ටිකක් තියෙනවා. හරි. කියන්න බලන්න පළවෙනි පියවර මේක බලන්න නැතුව අපි කියමු ඉස්සල්ලාම කරන්නේ මොකද්ද? දත්ත එක්රැස් කිරීම. හරි. නිකන් අපි මතක් කරන් ය. දත්ත එක්රැස් කිරීමේ ක්‍රම දෙකක් තිබ්බා. හස්තමය ක්‍රමය, ස්වයංක්‍රීය හෝ අර්ධ ස්වයංක්‍රීය ක්‍රමය. හරි. හස්තමය ක්‍රමය කියලා කියන්නේ මැනුවල් අර ඉන්ටර්විව්ස් වලින්, ක්වෙස්චනරිස් වලින්, ඔබ්සර්වේෂන් ඒ කියන්නේ සම්මුඛ පරීක්ෂණ, ප්‍රශ්නාවලි සහ නිරීක්ෂණ කියන ක්‍රම වලින් දත් එකතු කරනවා. ස්වයංක්‍රීය අර්ධ ස්වයංක්‍රීය කියන්නේ අර උපකරණ ඩිවයිස් සෙට් එක තියෙන එතන. OMR, OCR, MICR, sensors, barcode reader ඔවා පාවිච්චි කරලා දත් එක් රැස් කරනවා. හරි. එහෙනම් ඉස්සල්ලාම කරන්නේ දත් එක් රැස් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වළංගුතාවය. වළංගුතා පරීක්ෂා. වළංගුතා පරීක්ෂා ක්‍රම හතරක් තිබ්බා. මොනවද? වර්ග පරීක්ෂාව, තත්ත්විතා පරීක්ෂාව, එහෙම නැත්නම් ඇති බව පරීක්ෂාව, පරාස පරීක්ෂාව සහ ප්‍රමාණ පරීක්ෂාව. ඒ අදාළ වර්ගයෙන් එකතු වෙනවද? ඊට පස්සේ දත්ත තියෙනවද? ඇති බව පරීක්ෂාව මේ පරාසය තුල ඇතුළත් වෙනවද? සහ මේ අංක මෙච්චර 10ක් තියෙනවද? 12ක් තියෙනවද? අන්න ඒ වගේ පරීක්ෂා කරනවා. ඊට පස්සේ වළංගුතා පරීක්ෂාව සහ ආදානය. ආදානය කියන එකත් මේකට වෙන්නේ. ඊළඟට සකස් කිරීම. ඊළඟට ප්‍රතිදානය පහ කවඩා කිරීම. හරි. ආදානයේදී ඍජු ආදානය තියෙනවා, දුරස්ථ ආදානය තියෙනවා, මාර්ගගත ආදානය තියෙනවා, මාර්ග අපගත ආදානය තියෙනවා. සකස් කිරීමේදී ක්‍රම දෙකක් තිබ්බා. මොනවද? අර දත්ත එකතු කරලා එකවර සකස් කරන එකක් තිබ්බා. එකින් එක සකස් කරන ක්‍රමයක් තිබ්බා. කාණ්ඩ සැකසුම සහ තත්ත්වකාලීන සැකසුම. හරි. ප්‍රතිදානයේදී ප්‍රතිදාන වර්ග දෙකක් තිබ්බා. දෘඪ ප්‍රතිදාන සහ මෘදු ප්‍රතිදාන. ගබඩා කිරීමේදී ගබඩා කරන ආකාර දෙකක් තිබ්බා. ස්ථානීය ආචයන සහ දුරස්ථ ආචයන. හරි. ඕක තමයි පියවර ටික. හරි. මේක අහන්නේ මොකද්ද? අනුපිළිවෙල. මේකේ පිළිවෙල වෙන්නත් එපා නේ. දත්ත ඉස්සලා වෙන්න ඕනේ එක් රැස් කිරීම. එහෙනම් C1 වෙනවා. ඉස්සලාම C. ඊට පස්සේ දත්ත මෙතන වළංගුතා පරීක්ෂාව කියලා එකක් නැහැ. හරි. ඒ නිසා දත්ත ආදානය කියන එක ගන්න වෙනවා. එතකොට A ඊළඟට සකස් කිරීමනේ. B 3 වෙනවා. ඊට පස්සේ 4 D. හරිනේ. මේකේ තියෙන ඒවට අනුව දත්ත එක් රැස් කිරීම, ආදානය, සකස් කිරීම සහ ප්‍රතිදානය. මේකේ මේ වළංගුතාවය කියන එකයි ගබඩා කිරීම කියන එකයි නැතුව තමයි තියෙන්නේ. හරි. උත්තරේ වෙන්නේ එතකොට CABD තියෙනවද? CABD උත්තරේ 3. හරි. ප්‍රශ්න අංක 16. පරිගණකයක එක් කොටසක සිට තවත් කොටසකට සංඥා යවන විද්‍යුත් මාර්ගය හඳුන්වන නම කුමක්ද? හරි. පරිගණකයේ එක තැනක ඉඳන් තවත් තැනකට උදාහරණයක් ගත්තොත් RAM එකේ processor එකට ඊට පස්සේ hard drive එකේ ඉඳන් RAM එකට මෙන්න මෙහෙම දත්ත යවන්න පරිගණක පද්ධතියේ මැද තියෙනවා පත කියලා જાතියක්. buses. මේවට කියන්නේ පත කියලා. හරි. මූලික පත වර්ග තුනක් තියෙනවා. හරි. පළවෙනි එක තමයි දත්ත පත. දෙවෙනි එක තමයි ලිපින පත. තුන්වෙනි එක තමයි පාලන පත. හරි. ඔයාලා දැකලා තියෙනවද සර්කිට් වල එක ට්‍රාන්සිස්ටර් එකක් ඉඳන් තව ට්‍රාන්සිස්ටර් එකක් මෙහෙම අර මේ තඹ පාටින් ඉරි ඉරි වගේම ඇඳලා තියෙන්නේ.
ඔන්න ඕවට තමයි පත කියලා කියන්නේ. හරි. එතකොට පත වර්ග තුනක් තියෙනවා. දත්ත පතවල මොනවද යවන්නේ? මේ කියන එක තමයි ඉතින්. දත්ත. හරි. ලිපින පතවල ලිපින, පාලන පතවල පාලන නෙමෙයි පාලන සංඥා. හරි. පාලන සංඥා. ඒ කියන්නේ පාලනට අවශ්‍ය සංඥා ටික. හරි. එතකොට මෙන්න මේ වගේ පත තුනක් තියෙනවා. උත්තරේ වෙන්නේ පත කියන එක. බස් කියලා තියෙන්නේ මේකේ 16ට 3. ප්‍රශ්නක 17 යෝගට් නිෂ්පාදනය සඳහා කිරි යොදා ගැනේ. මෙම ප්‍රකාශයට අනුව දත්තයක් සහ තොරතුරක් පිළිවෙලින් දැක්වෙන්නේ. හරි දැන් මම කිව්වා දත්ත තොරතුරු කියන්නේ මොකද්ද? දත්ත කියන්නේ සකස් කරන්න කලින් තොරතුරු කියන්නේ සකස් කරාට පස්සේ. ওই දෙපැත්තෙන් තියෙන්න ඕන. යෝගට් නිෂ්පාදනයට කිරි යොදාගෙන. එහෙනම් දත්ත කියන්නේ සකස් කරන්න කලින් මොනවද? කිරි. සකස් කරාට පස්සේ යෝගට්. උත්තරේ වෙන්නේ එතකොට කිරි සහ යෝගට් 17ට 2. ප්‍රශ්නක 18 අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි විහඟ සිසුවා විභාග දෙපාර්තමේන්තුව අන්තර්ජාලයට ප්‍රතිඵල එක් කළ විගසම ඔහුගේ ප්‍රතිඵලය බලා ඒ නවයක් ලබා දැනගත්. මෙම ප්‍රතිඵලය සම්බන්ධයෙන් නිකන් දැන් රිසල්ට් බැලුවානේ ඈ ඔය රිසල්ට් ෂීට් එක අරගෙන ලෝඩ් වෙච්ච ගමන් තමයි බලන්නේ ඉස්සලම රිසල්ට් එක බලලා ඊට පස්සේ බලනවා මගේද කියලා. හරිද? ඊට පස්සේ ආයෙත් බලනවා නම විභාග අංකයම චෙක් කරලා බලනවා මගේ එක දන්නෙත් නැහැනේ කියලා අනිවාර්යෙන් බලනවා ඔක. හරි. එහෙනම් කොයි මොහොතේද? පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදී නෙමෙයි, විහෙක ඔහුගේ ප්‍රතිඵලය පන්ති භාර ගුරුවරට කියන මොහොතේ නෙමෙයි, මිතුරු මිත්‍රයන් සුබපතන මොහොතේ නෙමෙයි, අන්තර්ජාලය ඔස්සේ ඔහු ප්‍රතිඵලය දුටු මොහොතේ 4. 18ට 4. හරි ප්‍රශ්නංක 19 නිවසේ සිට sannivedana ජාල ඔස්සේ කාර්යාල කටයුතු පවත්වා ගත හැකි ක්‍රමවේදයන් වන්නේ පහත දැක්වෙන කුමක්ද? උත්තර ටිකක් තියෙනවා බලමු. ටෙලි කමියුනිටි, e-banking, e-business, m-office, e-mail. නිවසේ සිට sannivedana ජාල ඔස්සේ කාර්යාල කටයුතු පවත්වා ගත හැකි ක්‍රමවේදයක්. හරි. right. මෙතන අපි ඉස්සලා බලමු e-banking ගැන කතා කරමු. e-banking කියන්නේ මොකක්ද? e-banking කියන්නේ අපේ බැංකු කරන සේවා අන්තර්ජාලය හරහා කරනවා. එහෙම එකක් නෙමෙයිනේ මේක. e-banking කපන්න. e-business කියන්නේ අපේ ව්‍යාපාර කටයුතු අන්තර්ජාලය හරහා කරනවා. මම business එකක් කරනවා. මගේ business එක දුවන්නේ online platform එකක. එහෙම එකක් නෙමෙයිනේ මෙතන කියන office එක වැඩක් කියන්නේ. m office තියෙනවා බලමු. email කියන්නේ අපි විද්‍යුත් තැපැල් විදිහට නැත්නම් තැපැල් හෝමාරු කරගන්නවා අන්තර්ජාලය භාවිතා කරලා. ඒතර ඒකත් ඔෆිස් කතාවක් නෙමෙයි. උත්තර දෙකක් තියෙනවා. ටෙලි කමියුනිටි and m office කියන එක. මොබයිල් ඔෆිස් කියන එකේ තේරුම තමයි අපේ කාර්යාලය ජංගම කාර්යාලයක් විදිහට පවත්වාගෙන යනවා කියන එක. හරි. එක තැනක් අපිට නැහැ කියන එක. හරිද? මේ ටෙලි කමියුනිටි කියලා කියන්නේ යම් සංවිධානයක් හෝ සමාගමක් අන්තර්ජාලය ඔස්සේ එකට එකතු වෙලා කාර්යයක් සිදු කිරීම. ගැළපෙන උත්තරේ මොකක්ද? ටෙලි කමියුනිටි. හරි. ඒක ඕන ලියාගන්න ටෙලි කමියුනිටි කියන්නේ යම් සංවිධානයක් හෝ සමාගමක් අන්තර්ජාලය ඔස්සේ එකට එකතු වී කටයුතු කිරීම. 19ට 1. ප්‍රශ්න අංක 20. මුද්‍රණ යන්ත්‍රයක් මිලදී ගැනීමේදී සලකා බලනු නොබලන විශේෂ කරුණක් වන්නේ කුමක්ද? හරි ඔන්න බලමු. දැන් ඔන්න ඔයා printer එකක් ගන්න කඩේට යනවලු. හරි. printer එකක් ගන්න යද්දී ඔයා වැඩිය බලන්නේ නැත්තේ මොකක්ද? හරි. හැබැයි දැන් ගෑනු ළමයි නම් මේ වගේ ඒවා තමයි බලන්නේ ගොඩක් වෙලාවට. හරි බලමු මොකක්ද තියෙන්නේ කියලා. දෘඪ පිටපතේ ගුණාත්මක බව බලනවද නැද්ද? printer එකේ quality එක බලනවනේ.
දෘඩ පිටපත් සඳහා දැරිය යුතු වියදම. printing cost එක බලනවද නැද්ද? බලන්නේ. බලනවා. හරි. පිටපතක් සඳහා ගතවන කාලය. print එකක් එන්න කොච්චර වෙලාවක් යනවද? භාවිතයේදී නගන ශබ්දය. sound එක. මුද්‍රණ යන්ත්‍රයේ බර. බලන්න. හරි මේ වගේ උත්තරලෙත් මෙහෙම ගන්න. ගුණාත්මක බව අනිවාර්යෙන් බලනවා. එක ෂුවර් ෂොට් බලනවනේ. හරි. පිටපතක් සඳහා දැරිය යුතු වියදම අනිවාර්යෙන් බලනවා. පිටපතක් සඳහා ගතවන කාලය ගොඩක් දුරට බලයි. කලින් තරම්ම නැති වෙයි. ගොඩක් දුරට බලයි. හරි. භාවිතයේදී නගන ශබ්දයේ මුද්‍රණ යන්ත්‍රයේ බර. ඒ දෙක නිකන් අර වැට උඩ උත්තර වගේ. එතකොට කරන්නේ ඒ උත්තර දෙක හබ්බලවල. හරි. ඔයා වැඩිපුර බලන්නේ මේකෙන් සද්දයක් එනවද කියන එකද මේකෙන් බර කියන එක. මොකද මුද්‍රණ යන්ත්‍රයක් කියලා කියන්නේ තැන තැන අපි උස්සන් යන එකක් නෙමෙයිනේ. උස්සන් ගිහලා එකපාරයි තියන්නේ. හැබැයි සද්ද කියන එක හැම වෙලේම එනවා print කරන වාරේ. හරි. එහෙනම් ඒ දෙක බැලුවොත් එහෙම ඔයා ගන්න මොකද්ද? සද්ද කියන එක චුට්ටක් කන්සිඩර් කරලා බලනවා බර කියන එක කන්සිඩර් කරන්නේ නැහැ. හරි. යනවා වැඩිය බලන්නේ නැති එකක් වෙන්නේ එතකොට 20ට 5. විසියකට පරිගණක තිරයක් මිලදී ගැනීමේදී සලකා බලන විශේෂ කරුණක් වන්නේ. ඔන්න දැන් printer එකක් ගත්තා. දැන් යනවා screen එකක් ගන්න. තිරයේ ඒකකයක් තුළ පිළිඹු කළ හැකි ෆික්සල් ගණන හෙවත් විභේදනය. resolution බලනවද නැද්ද? ඉස්සලා කියන්නේ මොකද්ද resolution කියන්නේ? resolution කියලා කියන්නේ පරිගණක තිරයක ඇති ෆික්සල් ගණන. හරි ෆික්සල් ගණන. මොකද්ද ෆික්සල් එකක් කියලා කියන්නේ? වර්ණයක් පෙන්වීම සඳහා නැත්නම් වර්ණයක් පිළිඹු කිරීම සඳහා භාවිතා කරන කුඩාම ඒකකය. හරි. ඔයාලට මේ ස්ක්‍රීන් එක දැන් ප්‍රොජෙක්ටර් එක ගන්නකො. ප්‍රොජෙක්ටර් එකේ ඔයාලට මේ රූපේ හැදිලා පේන්නේ මොන වගේද? මේ ෆික්සල් මේ චුටි කොටු වගේ පේන ළඟට වෙලා පේන්නේ. මේ සමහර කොටු කළු වෙලා තියෙනවා සමහර කොටු සුදු වෙලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතන පින්තූරයක් වගේ. හරි? රයිට්. ඔය වගේ ෆික්සල්. අපි හිතමු මේ පැත්තට තියෙනවා ෆික්සල් 1920ක්. මේ පැත්තට තියෙනවා ෆික්සල් 1080ක්. හරි. එතකොට මේක resolution අපි කියනවා 1920 වැඩි කිරීම 1080 මේක තමයි full HD කියන්නේ. හරි. full HD screen කියන්නේ මෙන්න මේවට. මේ පැත්තට pixel 1920යි මෙහාට 1080යි දෙන්නේ. හරි. ඊට පස්සේ අපි බලමු මේ පැත්තට 720යි මේ පැත්තට 360යි තියෙනවා. මේවා ෆික්සල් ඈ. හරි. එතකොට මෙයාගේ රෙසලූෂන් එන්නේ කොහොමද? 720 වැඩි කිරීම 360. හරි. රයිට්. දැන් මේ දෙකෙන් මේ ස්ක්‍රීන් දෙකෙන් ක්වොලිටි එක වැඩි මොකේද කියන්නේ? ෆුල් HD එකේ. ඇයි මේ පරිගණක තිරයේ ප්‍රමාණය එකමයි. භෞතිකව මෙයාගේ දිගපල්ල නෙමෙයි මේ තියෙන්නේ ෆික්සල් ගන්න. දිගපල්ල මැන්නොත් එම අඟල් මෙච්චරයි ඒක තියෙයි මොකක් හරි. ඒක එකමයි කියලා අපි හිතන්නකො. ඒක ඇතුලේ තියෙන දත්ත ප්‍රමාණය වැඩි මෙයාගේ. ඒ කියන්නේ මෙයාගේ මේ පැත්තට 1920ක් තියෙදි මෙයාගේ තියෙන කීයද? 720යි. හරි. එතකොට මෙයාගේ ඒ ෆික්සල් එකක ප්‍රමාණය ගොඩාක් පොඩි. හරි. පොඩි වෙන තරමට ඉමේජ් එකේ ක්වොලිටි එක වැඩි. මෙයාගේ වාට පේන්නේ කොටු. අයියේ ෆික්සල් ලොකුයිනේ. මෙයාගේ පොඩක් අර කොටු පේන්න පටන් ගන්නවා. හරි. එහෙනම් ඕක තමයි විභේදනය. මේ තියෙන විභේදනය. විභේදනය කියලා කියන්නේ. ඒක බලනවද නැද්ද ස්ක්‍රීන් එක? මොනිටර් එක ගද්දි විභේදනය බලන්න ඕන. හරි. තිරේ නඩත්තු බලන විශේෂ කරුණක් වන්නේ මොකක්ද? බලමු. එහෙනම් විභේදනය කියන එක දැනට ඉහළින්ම තියෙනවා. අනිවාර්ය විභේදනය බලන්න ඕන. තිරේ නඩත්තු වියදම මේන්ටේන් කොස්ට් එක. ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය. භාවිතයේදී පිට කරන තාප ප්‍රමාණය, තිරයේ දර්ශන කෝණය. ඔය ඔක්කොම ටික බලනවා. හැබැයි විශේෂයෙන් මේ බලන්න ඕන මොකද්ද? ෆික්සල් රේට් එක අනිවාර්යයෙන් අපි මොනවද කියලා බලමු. තිරයේ නඩත්තු වියදම. මොකක්ද නඩත්තු වියදම කියන්නේ? මේකට කරන්ට් එක කොච්චර වැය වෙනවද කියන එක. ඉලෙක්ට්‍රිසිටි පවර් එක අපි බලන්න ඕන.
හරි. හැබැයි ෆික්සල් එක තමයි මොකද අපි ඔක් හරි ගන්නේ වැඩකටනේ. ඒ වැඩේට ගැලපෙන ෆික්සල් රේට් එක තියෙනවද කියලා තමයි බලන්නේ. හරි. ප්‍රතිචාර දැක්වීමට ගත වෙන කාලය රෙස්පොන්ස් ටයිම් එක. ඒ කියන්නේ මේකේ අපි මොකක් හරි චලනයක් කරලා ඒ චලනය මේකේ පෙන්වන්න කොච්චර වෙලා යනවද? ඒකත් අපි බලන්න ඕන. නැති එකක් නෙවෙයි ඈ. භාවිතයේදී පිට කරන තාප ප්‍රමාණය මේක රත් වෙනවද බලන්න ඕන. දර්ශන කෝණය කියන්නේ එහෙම එකක් තියෙනවා. දැන් ඔය LCD LED එහෙම බලද්දී ඔය දෙකෙන් ක්වොලිටි එක වැඩි මොකද්ද? LCD LED දෙකෙන් LED වැඩි ක්වොලිටි එක. LED ස්ක්‍රීන් එකක අපිට මේ ඕන පැත්තකින් ඉඳන් බලන්න පුළුවන්. කියන්නේ බලන කෝණය වෙනස් කරන්න පුළුවන්. හැබැයි LCD එකක හරියටම බලන්න නම් ඉස්සරහම ඉන්න ඕනේ. කෙලින්ම ඉන්න ඕනේ මෙහෙම ස්ක්‍රීන් එකට. හරි. මෙන්න පැත්තට ගියාට පස්සේ පේන්නේ නැහැ හරියට. කලර්ස් පේන්නේ නැති වෙනවා. හරි. අන්න ඒ වගේ කෝණය ගැනත් අපි බලනවා. නමුත් මෙතන තියෙන හරිම උත්තරේ වෙන්නේ 21ට 1. ප්‍රශ්න අංක 22. සෞඛ්‍ය ක්ෂේත්‍රයේදී තොරතුරු හා sannivedana තාක්ෂණයේ භාවිතය වන්නේ හරි CAM CAD CIS MRI CBT හරි right අපි බලමු ඉස්සලාම මේ අකුරු වල තේරුම මොනවද කියලා. හරි ඉස්සලාම කියනකොට CAM කියන්නේ මොකද්ද? CAM කියන එකේ තේරුම computer aided manufacturing කියන එක. ඒ කියන්නේ මෘදුකාංග මගින් නිර්මාණය කරන ලද කියන එක. හරි? computer aided නැත්නම් මෘදුකාංග මගින් නිර්මාණය කිරීම. CAD කියන්නේ computer aided designing. ඒ කියන්නේ පරිගණක ආශ්‍රිත නිර්මාණය කියන එක. computer aided design කියන එක. computer aided manufacture කියලා කියන්නේ design කියන්නේ school information system ඊළඟට තියෙන SIS MRI magnetic response image කියලා කියනවා. ඊට පස්සේ CBT කියන්නේ computer based training කියන එක. හරි. හරි. computer aided manufacturing කියලා කියන්නේ පරිගණක ආශ්‍රිතව මොකක් නිර්මාණයක් කරනවා කියන එක. හරි. උදාහරණයක් ගත්තොත් අපි නිකන් හිතන්නකො පරිගණකයක් පාවිච්චි කරලා මොකක් හරි යන්ත්‍රයක් හදලා තියෙනවා. අද පාවිච්චි කරන නවීන පන්නේ මෝටර රථයක්. එතකොට ඒක computer aided manufacture. පරිගණකයක් භාවිතා කරලා තියෙනවා. CAD කියලා කියන්නේ පරිගණකයක් ආශ්‍රිතව නිර්මාණයක්. ඒ ඩිසයින් එකක් කරලා තියෙනවා. දැන් ඔය බිල්ඩින් හදන්න ගියාම එහෙම බිල්ඩින් එක හදන්න කලින් 3D එකක් හදනවා. අන්න ඒක ඇවිල්ලා CAD එකක්. AutoCAD කියන software එක තමයි පාවිච්චි කරන්නේ ඔය වැඩේට. හරි. School information system එකක් කියන්නේ පාසල් කල්පනාකරන පද්ධතියක්. පාසලක දත්ත ගබඩාව කල්පනාකරණය කරන්න පාවිච්චි කරනවා. MRI මොකටද පාවිච්චි කරන්නේ? MRI ස්කෑන් කරලා බලනවානේ. MRI ස්කෑන් වලින් අපිට බලන්න පුළුවන් ශරීරයේ එක එක අවයව වැඩ කරන ආකාරය. කොහොමද ඒක වැඩ කරන්නේ? MRI කියලා කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් MRI වලින් කරන්නේ අපේ ශරීරයේ චුම්බක ක්ෂේත්‍රයක් යවලා ඒකෙන් එන රෙස්පොන්ස් එක අනුව බලනවා ඇඟ ඇතුලේ කොටස් වැඩ කරන හැටි. හරි MRI ස්කෑනර් එකේ. CBT කියන්නේ computer based training. කියන්නේ පරිගණක ආශ්‍රිත පුහුණු කිරීම. කියන්නේ පුහුණු කරද්දී මම පරිගණක ආශ්‍රිත දැන් උදාහරණයක් ඔයාලට මතක තිබේ අර අනුහුරුකරණය simulators ගැන අපි කතා කරා. simulate training. ඒතර ඒවා වැඩ කරන්නේ මේ CBT කියන එක. මේකේ වෛද්‍ය ශාස්ත්‍රයට ගැලපෙන්නේ මොකද්ද? අදාළ වෙන්නේ MRI කියන
1 22ට 4. ප්‍රශ්න අංක 23. විකුණුම් පොළ post point of sale භාණ්ඩවල සඳහන් මිල කියවනු ලබන්නේ මොකක් මගින්ද? හරි විකුණුම් පොළ කියලා කියන්නේ මොකද්ද? point of sale. ඒ කියන්නේ POS කියලා අපි කියනවා. ඔය සුපර් මාකට් වල එහෙම කැෂියර් එකට කියන නම තමයි ඔය POS කියන්නේ. point of sale විකුණුම් පොළ විකුණන තැන. හරි. එතන භාණ්ඩවල සඳහන් මිල කියවන්නේ මොකෙන්ද? ටික් ගලන්න. පරිලෝකකය, ආලෝක පෑන, ප්‍රකාශ අනුලක්ෂණ කියවනය, තීරුකේත කියවනය, චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය. මොකෙන්ද? බාකෝඩ් රීඩර් එකනේ. තීරුකේත කියවනයෙන් තමයි සුපර් මාකට්ස් වල නැත්නම් ඔය POS වල ප්‍රයිස් ලිස්ට් එක කියවන්නේ 23ට 4. ප්‍රශ්න අංක 24 පරිගණක භාවිතයේදී පසු කාලීනව පහසුවෙන් වෙනස් කළ නොහැකි මෘදුකාංගය වන්නේ පහත දැක්වෙන කුමක්ද? පරිගණක භාවිතයේදී පසු කාලීනව පහසුවෙන් වෙනස් කළ නොහැකි මෘදුකාංගය. හරි. වෙනස් කරන්න බැරි මෘදුකාංග වලට අපි නමක් කිව්වා. අර දෘඩාංග මත පදනම්ව නිර්මාණය වෙලා තියෙනවා. ලේසියෙන් වෙනස් කරන්න බැරි මොනවද ඒවට කියන්නේ? ස්ථිරාංග, ස්ථිර අංග. හරි. ස්ථිරවම තැම්පත් වෙන්න තියෙන උත්සාහ කරන ඒවට අපි කියනවා ස්ථිරාංග කියලා. පහසුවෙන් වෙනස් කරන්න බෑ. උත්තරේ වෙන්නේ එතකොට 24ට 3. ප්‍රශ්න අංක 25. පරිගණක පද්ධතියක් හා සම්බන්ධ පහත සඳහන් පද සලකා බලන්න. malware, hardware, software, firmware. පරිගණක පද්ධතියක මූලික සංරචක නොවන්නේ පහත සඳහන් කුමක්ද? හරි මූලික සංරචක මොනවද තිබ්බේ කියන්නකො? 4ක් තිබ්බා. මෘදුකාංග, දෘඩාංග, ස්ථිරාංග, ජීවාංග. ඔය 4නේ තියෙන්නේ. එහෙනම් මේකේ මොකද්ද මේ තියෙන්නේ? අනිෂ්ඨ මෘදුකාංග කියලා එකක් නැහැ. දෘඩාංග තියෙනවා, මෘදුකාංග තියෙනවා, ස්ථිරාංග තියෙනවා. උත්තරය 1. ඒ පමණි. 26ට 1. 25 මිස් වුණානේ. හරි 26ට 1 කොහොම හරි. පරිගණක පද්ධතියක ප්‍රධාන සංරචකයක් නොවන්නේ පද්ධතියේ ප්‍රධාන සංරචකයක් ආපහු තියෙනවන්න මෘදුකාංග, දෘඩාංග, ස්ථිරාංග, ජීවාංග මොඩම් එක ප්‍රධාන එකක් නෙවෙයි 25ට 4. 25ට 4 26ට 1. හරිනේ ඒක තේරුණානේ? ප්‍රශ්න දෙකෙම එකම තිබ්බේ ඒකයි මටත් පැටළුනේ. මූලිකාංග වෙන්නේ දෘඩාංග, මෘදුකාංග, ස්ථිරාංග, ජීවාංග. ඒ හැර අනිත් ඔක්කොම අදාළ නැති ඒවා. ප්‍රශ්න අංක 27. වෛද්‍යවරුන් රෝග විනිශ්චය සඳහා යොදා ගන්නා ලොව දියුණු පරිගණක තාක්ෂණ ක්‍රමවේදයන්. X කිරණ ස්කෑන් යන්ත්‍ර, CAL ක්‍රමවේද, CAT ක්‍රමවේද, MRI ස්කෑන් යන්ත්‍ර, CAM යන්ත්‍ර. ඔව් මෙතන උත්තර දෙකක් තියෙනවා. ඔයාලට ඕන නම් එක ගන්නත් පුළුවන්. X කිරණ ස්කෑන් යන්ත්‍රත් මේ වෛද්‍යවරු භාවිතා කරනවා. MRI යන්ත්‍රත් භාවිතා කරනවා. 27ට 1 හෝ 4. ප්‍රශ්න අංක 28. නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග භාවිතයේදී වාසියක් වන්නේ මෙම මෘදුකාංග පිළිබඳ සම්මතයන් පැවතීම වාසියක් වෙන්නේ ලොව පුරා වැඩි පිරිසක් මේ මෘදුකාංග භාවිතය මෙම මෘදුකාංග අධික මිලකට විකිණිය හැකි වීම මෙම මෘදුකාංග සඳහා වෛරස් ප්‍රහාරයන් අවම වීම
ප්‍රමාණවත් පරිදි මේ මෘදුකාංග භාවිතය නිර්මාණය වී තිබීම. හරි බලමු. නිදහස් සහ විවෘත මූලාශ්‍ර මෘදුකාංග කියන්නේ මොනවද කියන්නේ? මෘදුකාංග වල නෛතික తত্ত্বය. කොටස් දෙකකට බෙදෙනවා මොනවද? හිමිකම් සහිත මෘදුකාංග විවෘත මූලාශ්‍ර මෘදුකාංග. හරි. හිමිකම් සහිත මෘදුකාංග වල ලක්ෂණය මොකක්ද? හිමිකාරීත්වයක් තිබේ, හිමිකරුගේ අවසරයකින් තොරව භාවිතා කිරිය වෙනත් අයට ලබා දීම නීති විරෝධී. ඒක භාවිතා කරනවාට හිමිකරු කියන ගාණ ඒ ගෙවීම කරන්න ඕන. විවෘත මූලාශ්‍ර කියන්නේ එහෙම අයිතියක් නැහැ සමාජයේ පොදු භාවිතය සඳහා පිරිසක් එකතු වෙලා හදාගත්ත. ඒවා විතර වෙනස් කරන්න වෙනත් අයට ලබා දෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. නෛතික ප්‍රශ්නයක් නැහැ. හරි. රයිට්. දැන් ওই දෙකෙන් අහන්නේ විවෘත මූලාශ්‍ර වල මේකේ විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක තියෙන වාසියක් වෙන්නේ මෙම මෘදුකාංග පිළිබඳව සම්මතයන් පැවතීම ස්ටෑන්ඩඩ් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම පාවිච්චි කරන්න ඕන කියලා සම්මතයන් තියෙනවද? නැහැ. එහෙම ඒවා නැහැ. ලෝක පුරා වැඩි පිරිසක් මේ මෘදුකාංග භාවිතා කිරීම. එකක් ලෝක පුරා වැඩි පිරිසක් මේ භාවිතා කරනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අනිත් එක තමයි ඒක වාසියක්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. වාසියක් නැහන්නේ අපේ. හරි. මේ මෘදුකාංග අධික මිලකට විකිණිය හැකි වීම කොහොමද විකුණන්න බෑ මේවා. මේ මෘදුකාංග සඳහා වෛරස් ප්‍රහාරයන් අවම වීම අපි දන්නේ නැහැ නිකන් තිය මේ උත්තරය. ප්‍රමාණවත් පරිදි මේ මෘදුකාංග භාවිතයක නිර්මාණය වී තිබීම. හරි. අපි අන්තිම එකෙන් open source software එකකටම තියෙනවද? ඕනම වැඩකට open source software තියෙනවද? නැහැ. ඇයි ඒ? ඉතින් පිරිසක් එකතු වෙලා තමන්ගේ භාවිතය සඳහා හදලා ඒක ඉන්ටර්නෙට් එකේ දානවා තවත් මේ වැඩේ කරගන්න ඕන කෙනෙකුට මේක අරන් කරගන්න කියලා. හරි. එහෙම නැතුව සමාජයේ තියෙන අවශ්‍යතාව බල open source software හදන්න නැති. එහෙම හදුවට වැඩක් නැහැ නේ මේක යන්නෙත් නිකන්. පැදුවට මුකුත් කෙනාට හම්බෙන දෙයක්වත් නැහැ. ඒ නිසා ඉතින් සමහර ඒවාට තියෙනවා සමහර ඒවාට නැහැ. හැබැයි හිමිකම් සහිත මෘදුකාංග හැම එකටම වගේ මේ වෙද්දි හදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතින් මේ හිමිකම් සහිත මෘදුකාංග තියෙන සමාගම් කරන්නේ සමාජයේ අවශ්‍යතාව බල software හදනවා. ඒ සල්ලි වලට දෙන්න පුළුවන්. නේ? එහෙනම් මේක එහෙම හැම එකටම ගන්න නැහැ. සමහර ඒවාට තියෙනවා ගොඩක් වෙලාවට කරන්න ඉතින් අපි හදා ගන්න ඕන software එක. software හදන කට්ටිය පාවිච්චි කරයි. එතකොට ආපහු උඩ එක මේ මොකද්ද ලෝ පුරා වැඩි පිරිසක් මේ මෘදුකාංග භාවිතා කරයි කියන එක බොරු වෙන්නේ ඕනොතනේ. පාවිච්චි කරන ප්‍රමාණයත් අඩු වෙනවා. හරි. එතන උත්තරේ වෙන්නේ මේකේ වාසියක් විදිහට ගන්න පුළුවන්. මේ මෘදුකාංග සඳහා වෛරස් ප්‍රහාරය අඩුද වැඩිද? ඇයි ඒ අඩුයි? හේතුව කියන්නේ මේවා කස්ටමයිස් කරලා හදලා තියෙන්නේ. මට මේකේ කෝඩ් එක අරගෙන වෙනස් කරන්න පුළුවන් මේකේ මුත් වෛරස් එන්නේ නැති විදිහට. හරි. දැන් වෙන කෙනෙක් හදපු software එකක් මම පාවිච්චි කරද්දී මම දන්නේ නැහැ ඒකට මොනව වෙනවද කියන්නේ. හරි. ඉතින් මේවා පාවිච්චි කරනවා නම් කෝඩින් ගැන එහෙම යම් අවබෝධයක් තියෙන්නත් ඕන. නිකන් පාවිච්චි කරන්නත් බෑ. ලේසියට පාවිච්චි කරන්න බෑ මේක. හරි. රයිට් උත්තරේ වෙන්නේ එතකොට 28ට 4 වෛරස් ප්‍රහාරයන් අවම වීම. ප්‍රශ්න අංක 29. පහත් සඳහන් සිස්ටම් software, firmware සහ hardware අනුපිළිවෙලට තෝරන්න. හරි සිස්ටම් software කිව්වහම වර්ග තුනකට බෙදුණා. මොනවද? පද්ධති මෘදුකාංග, මෙහෙයුම් පද්ධති, උපයෝගීතා පද්ධති සහ භාෂා පරිවර්තක. එතකොට එහෙම එකක් ඉස්සලාම කියවෙන්න ඕන. firmware කියන්නේ අර මේ BIOS වගේ එකක් කියවෙන්න ඕන. හරි. ඊට පස්සේ hardware කියන්නේ මොන හරි item එකක නමක් කියවෙන්න ඕන. පළවෙනි එකේ C++ කියන්නේ ඉහළ මට්ටමේ පරිගණක භාෂාවක් සිස්ටම් software එකක් නෙමෙයි ඒක. ඒතර ඒක වැරදි. bootstrap program කියලා කියන්නේ BIOS වල තියෙන program එකක්. හරි. ඒතර ඉස්සලාම අහන්නේ අපෙන් සිස්ටම් software එකක් නෑ. එයා වැටෙන්නේ firmware කියන කැටගරි එකට.
Linux කියන්නේ මෙහෙයුම් පද්ධතියක්. හරි. එතකොට ඒක system software එකක්. bootstrap program කියලා කියන්නේ BIOS වල තියෙන program එකක්. අර boot loader එක තියෙන එක. ඒක ස්ථිරාංගයක් වෙනවා. wireless mouse කියන්නේ දෘඩාංගයක්. එහෙනම් උත්තරේ වෙන්නේ 29ට 3 Linux bootstrap program wireless mouse 29ට 3. හරි ප්‍රශ්න අංක 30 හිස්තනක් තියෙනවා යනු කිසියම් සොයා ගැනීමක් නිපදවීමක් ලිඛිත හෝ කලාත්මක කාර්යයක් වෙනුවෙන් එය සොයාගත් හෝ නිර්මාණය කරන ලද පුද්ගලයාට හෝ ආයතනයට ආණ්ඩුව විසින් නියමිත කාලයක් තුල දෙනු ලබන හිස්තනක් වේ. හරි බලන්න මොකක්ද ඔය එකක් තියෙනවලු. ඒක කිසියම් සොයා ගැනීමක් නිපදවීමක් ලිඛිත හෝ කලාත්මක කාර්යයක් වෙනුවෙන් සොයාගත් හෝ නිර්මාණය කරන ලද පුද්ගලයාට හෝ ආයතනයට ආණ්ඩුව විසින් ලබා දෙන නියමිත කාලයකට දාලා ආණ්ඩුව විසින් ලබා දෙන ත්‍යාගයක් වේ. හරි. ත්‍යාගයක් නෙමෙයි සරි ආණ්ඩුව විසින් ලබා දෙන දෙයක් වේ. පිළිවෙලින් පහසුනාන් පිළිතුරු අතුරින් කුමන ප්‍රකාශ ස්ථාන සඳහා සුදුසු වන්නේද? ඕපන් සෝස් software එකක් කියලා කියන්නේ ආණ්ඩුවෙන් දෙන අයිතිවාසිකමක් නෑනේ. ඊළඟට ප්‍රයිවසි කියන්නේ ආණ්ඩුවෙන් දෙන අයිතිවාසිකමක්. මොකටද? මොන හරි දෙයක් හොයාගත්තට පස්සේ ඒකට දෙන අයිතිවාසිකමක්. නෑ ප්‍රයිවසි නෙමෙයි. ප්ලේගරිසම් කියන්නේ හිමිකම කියලා කියන්නේ ආණ්ඩුවෙන් දෙන වගකීමක් නෑ. ලයිසන්ස් software කියන්නේ ආණ්ඩුවෙන් දෙන වගකීමක් නෑ. පේටන්ට් කියලා කියන්නේ ආණ්ඩුවෙන් දෙන අයිතිවාසිකමක්. මොකද්ද පේටන්ට් බලපත්‍රය කියන්නේ? ඕක තමයි පේටන්ට් බලපත්‍රය කියන්නේ. කවුරු හරි කෙනෙක් යම් සොයා ගැනීමක් නිපදවීමක් කලා නිර්මාණයක් කරාට පස්සේ ඒකේ පේටන්ට් නැත්තම් ඒකේ මූලික අයිතිවාසිකම දෙනවා යාට. හරි. උදාහරණයක් අපි හිතමුකෝ මොකක්ද දැන් DC voltage එක. හරි. AC DC voltage දෙක තියෙද්දි ඔය AC කියන විදුලිය හොයා ගැනීමේ පේටන්ට් බලපත්‍රය හම්බෙනවා නිකොලා ටෙස්ලාට. හරි. ඒක හම්බෙන්නේ නඩුවකුත් ගිහිල්ලා. හරි. ඒ කියන්නේ උසාවියෙන් තමයි බලපත්‍ර දෙන්නේ. මොකද එයත් එක්ක නඩු කියනවා මෙයා අල්වා එඩිසන් එයාත් එක්ක නඩු කියනවා නෑ මේක මගේ රිසර්ච් සෙන්ටර් එකේ තමයි හැදුනේ. ඒ නිසා මේකේ අයිතිය මට කියලා. රිසර්ච් සෙන්ටර් එකේ යාගේ. අරයා කියනවා තැන යාගේ උනට හැදුවේ මම කියලා. අයිතිය අන්තිමට ඒක නඩුවකින් තමයි උසාවියේ තීරණය කරන්නේ නිකොලා ටෙස්ලාට තමයි මේකේ මේ පේටන්ට් එක හම්බෙන්න ඕන කියලා. ඉතින් ඒ වගේ ඉතිහාසයේ ඔය විද්‍යාඥයෝ ගොඩකගේ ඔය අවසාන ඔය දෙන්නේ රජයෙන් තමයි ඔක දෙන්නේ. රජයෙන් තමයි දෙන්නේ. හැබැයි දෙද්දි රජයෙන් ඉස්සලාම දුන්නාට පස්සේ ඕනනම් අපිට ආපහු අභිආජාතිකරණයට ඉදිරිපත් කරලා පෙත්සමක් ගහලා ඉවරලා ඒක ප්‍රශ්න කරන්න පුළුවන්. ගොඩක් ඉතිහාසය බලන්න ඔය පේටන්ට් වල සෑහෙන ලොකු නඩු තියෙනවා. අරයා කියනවා නෑ මම හොයාගත්ත එයාට කලින් මම ඔක හොයා. මොකද පේටන්ට් එක දුන්නොත් එයාට තමයි ඒකේ අයිතිය. ආයේ පස්සේ කාටවත් ඒක අයිති වෙන්නේ නැහැ. ඒකේ සම්පූර්ණ අයිතිය යාට තියෙනවා. අදටත් AC කරන්ට් එකේ අයිතිය තියෙන්නේ නිකොලා ටෙස්ලාට. හරි. අයිතිය කියන්නේ මේ අපි පාවිච්චි කරන කරන්ට් එකෙන් එයාට සල්ලි යනවා එහෙම නෙමෙයි. හරි. ඒකේ අර නාමික අයිතිය තියෙන යාට. හරි. ආන් ඒ වගේ පේටන්ට් එක කියන්නේ රජයෙන් එහෙම දෙන එක. හරි. එතකොට 30ට උත්තරය 5. ප්‍රශ්න අංක 31. අපි බලමු 35ට වගේ යනකම් කරමු අද හම්බෙලා තියෙන වෙලාවත් එක්ක. 2015 2:29 යන දත්තය දිනයක් ලෙස තොරතුරු පද්ධතියකට ඇතුළත් වීම වළක්වාලීමට සිදු කරන ලබන වළංගුතා පරීක්ෂාව කුමක්ද? හරි. දැන් ඔන්න දත්තයක් තියෙනවා. 2015 2:29. ඒක ඇතුළට ගන්න ඕන මොකක් විදිහටද? දිනයක් විදිහට. හරි. එතකොට දිනයක් විදිහට ඇතුළට ගන්න එකට භාවිතා කරන වළංගුතා පරීක්ෂා ක්‍රම මොකද්ද? වළංගුතා පරීක්ෂා ක්‍රම 4 කියන්නේ type check in, ඒ කියන්නේ වර්ග පරීක්ෂාව. එතෙන්දි බලනවා සංඛ්‍යාවක්ද? එහෙම නැත්නම් අක්ෂරද? දිනයක්ද? වේලාවක්ද? අන්න ඒ වගේ වර්ගය කියලා ගන්න පුළුවන්. එහෙම දත්තයෙන් ඒ වර්ගයෙන් එන්නේ නැත්නම් දත්තය ඇතුළත් කරන එක වළක්වනවා. හරි.
උත්තරේ වෙන්නේ එතකොට type. හරි. තව මොනවද තියෙන්නේ මේකේ? range දැන් විභාගයේ ලකුණක් එහෙම එන්ටර් කරද්දි 100ත් බිඳුවත් අතරද ඒ අතර ඇතුළත් වෙන්න ඕන. නැත්තම් වළක්වනවා. ඒකට range එක කියනවා. ඊළඟට presence හිස්තැන් තියන්න දෙන්නේ නැහැ. ඊමේල් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. password එක අනිවාර්යෙන් තියෙන්න. අන්න ඒ වගේ අනිවාර්ය කරනවා. string check digit කියන දෙක පාවිච්චි කරන්නේ නැහැ. උත්තර වෙන්නේ එතකොට 31ට 3. ප්‍රශ්න අංක 32. තොරතුරු හා sannivedana තාක්ෂණය සම්බන්ධ සදාචාරාත්මක ක්‍රියාවන් පමණක් සමන්විත වන්නේ. ඔන්න සදාචාරය ගැන අහලා තියෙනවා. හරි. එක A වෙබ් අඩවියක අඩංගු ලිපියක් පිටපත් කරමින් Tamanගේ පැවරුම් සකස් කිරීම. වෙබ් අඩවියක අඩංගු ලිපියක් පිටපත් කරමින්. ඒ කියන්නේ වෙබ්සයිට් එකක තියෙන ලියුමක් කොපි කරලා ඉස්කෝලේ පැවරුම කරනවා. ඒක සදාචාර සම්පන්නද? එතිකල්ද කියලා අහන්නේ මේ. හොඳයිද? ඒ කියන්නේ වෙන එක්කෙනෙක් කරපු එකක් එහෙම කොපි කරලා පේස්ට් කරනවා ගිහිලා දෙනවා නම දාලා. හරි නැහැනේ. ඒක සදාචාර සම්පන්න නැහැ. හරි. හරි තියනවාද කියලා මේ අහන්නේ. හරි. අන් කෙනෙකුගේ පරිගණකයේ තොරතුරු ඔහුට ඇයට නොදැනීසේ කියවීම. මැසේජ් හොරෙන් කියවම. හරි නෑනේ. සදාචාර සම්පන්න නැහැ. අන්තර්ජාලයේ අඩංගු ලිපියක් කියවීමෙන් කරුණු අවබෝධ කර ගැනීම. ඒක ප්‍රශ්නයක් නෑ. අන්තර්ජාලයේ තියෙන එකක් කියවලා දැන් අපි මේ ඉගෙන ගන්නවා කියලා කරන්නේත් ඒකනේ. දැන් මම්ම හොයා ගන්න ඕන කියලා එකක් නෑ නේ. මම ඉන්ටර්නෙට් එකෙන් හොයලා බලලා ඇවිල්ලා උගන්න. ඒක මට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කිව්වොත් එහෙම AC කරන්ට් එක හොයාගත්තේ මම තමයි පුතේ කියලා ඒක වැරදි. සදාචාර සම්පන්න නැහැනේ. හරි. නිකෝලා ටෙස්ලා හොයාගත්තේ කියලා කිව්වට අවුලක් නැහැ. හරි. අන්තර්ජාලයෙන් ලිපියක් කියවෙන කරුණ අවබෝධ කර ගැනීම. එහෙනම් ඒක සදාචාර සම්පන්නයි. නීත්‍යානුකූල බලපත්‍ර සහිතව මෘදුකාංගයක් පිටපත් කර ගැනීම. නීත්‍යානුකූලව නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් CD තමයි සදාචාර සම්පන්නව 32ට 2. ප්‍රශ්න අංක 33. පාසලේ වෙබ් අඩවියක සිසුවෙකුගේ ඇතුළත් වීමේ අංකය ඉලක්කම් 5කින් සමන් විය යුතුය. වෙබ් පාදක පෝරමයක් හරහා නිකිල අගයක් ලෙස ඇතුළත් කරන ලද ඇතුළත් වීමේ අංකය නිවැරදියි තහවුරු කිරීම සඳහා වඩාත් සුදුසු වන්නේ පහත් දැක්වෙන කවර වළංගුතා පරීක්ෂාවද? සිසුවෙකුගේ ඇතුළත් වීමේ අංකය ඉලක්කම් 5කින් සමන් විය යුතුයි. කිව්වහම මොකද්ද බලන්න? පරාසයද, තත්වයද, තත්වය කියලා කියන්නේ ස්ටේට් එක. චෙක්ද නැද්ද වගේ එකක්. කියන ටික් එක දාලාද නැද්ද වගේ එකක් ඔය බලන්නේ. ප්‍රරූපයේද, දිගද, සංඛ්‍යාත්මක අගයද. හරි. මෙතන හිතන්නකො මෙහෙම. ළමයි ඇතුළත් වීමේ අංකය කියන එකේ භාවිතය මොකක්ද? ශිෂ්‍යයා මොකටද ඇතුළත් වීමේ අංකය භාවිතා කරන්නේ? ශිෂ්‍යයා හඳුනා ගන්න. ඒ කියන්නේ දැන් ඔයාගේ නම අපි හිතමුකෝ නෙත්මි. නෙත්මිලා එක්කෙනෙක් නෙමෙයි ඉස්කෝලේ. ඒතකොට නෙත්මි කියලා විභාගේ ප්‍රශ්න පත්‍රයේ නම ලිව්වොත් එහෙම හොයාගන්න බෑ. දැන් ඕල් පේපර් එකේ නම නෙත්මි කියලා ලියනවා. ලංකාවේ නෙත්මිලා කොච්චර ඉන්නවද? හඳුනා ගන්න බෑනේ. ඒ වගේ ඉස්කෝලේ ඇතුළේ නෙත්මිලා ගොඩාක් ඉන්නවා. ඒ නිසා තනි ළමයාව හඳුනා ගන්න දෙනවා මොකක්ද? ඇතුළත් වීමේ අංකය කියන එක. හරි. ඒ අංකයේ මොකක් හරි තේරුමක් තියෙනවද? සංඛ්‍යාත්මක තේරුමක්. ඔයාගේ ඇතුළත් වීම අංකය මතක් කරගන්නකො. ඒ අංකයේ මොකක් හරි සංඛ්‍යාත්මක තේරුමක් තියෙනවද? නෑනේ. කිසිම සංඛ්‍යාත්මක තේරුමක් නෑ. දැන් මෙහෙම හිතන්නකො. ඔයා ICT වලට ගත්ත ලකුණ. ඒක සංඛ්‍යාත්මක තේරුමක් තියෙනවද නැද්ද? තියෙනවා. අරුවට වඩා මම වැඩි. මූට වඩා මම අඩුයි. ඒ කියන්නේ ඒක මොකද්ද? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන මූලික මේ ගණිත කර්ම වලට භාජනය කරන්න පුළුවන් අර ලකුණ කියන එක. දැන් ඇතුළත් වීම අංක දෙකෙන් බෙදුවම මුකුත් හම්බෙනවද නැහැ? ඇතුළත් වීම අංකෙට දෙකක් එකතු කරාම මොනවද? ඒ කියන්නේ ඒක සංඛ්‍යාත්මක ගණිත කර්මයකට භාජනය කළා වැඩක් නැහැ. එහෙනම් එයාගේ වර්ගය නෙමෙයි පරීක්ෂා කරන්න ඕන. මොකද්ද පරීක්ෂා කරන්න ඕන? ප්‍රමාණය. ඉලක්කම් 5ක් තියෙනවද? හරි. 5ක් තියෙනවද කියලා තමයි පරීක්ෂා කරන්න ඕන. එහෙනම් උත්තරය වෙන්නේ
දිග length එක 33ට 2. ප්‍රශ්න අංක 34 අධ්‍යාපන ශාස්ත්‍රයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ භාවිතයක් වන්නේ School Information System SIS 34ට 3. තිස්පහ ඊමේල් ලිපිනයක් සෑදීමේදී යූසර්නේම් සහ පාස්වර්ඩ් ක්ෂේත්‍ර දෙකම පැවතීම අනිවාර්ය ලෙස දක්වා ඇත. එම ක්ෂේත්‍ර දෙක සඳහා දත්ත ඇතුළත් කිරීමේදී කරනු ලබන පරීක්ෂාව වන්නේ. හරි. ඊමේල් එකක් හදද්දී යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මොකද චෙකින් එක? සිංහලෙන් කියන අපි තත්ත්වතා පරීක්ෂාව, ඉංග්‍රීසියෙන් කියන presence checking 35ට 2.